හරි අයිබෝන් ළමයි එහෙනම් අද අපේ ස්පීඩ් රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක අපි අද ඉඳන් පටන් ගන්නවා හරි මම ඔයගොල්ලන්ට කලින් ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් දාලා කිව්වා කොහොමද අපේ වැඩේ යන්නේ කියලා මම PO වලින් පටන්ගෙන මම ආයෙ පාරක් මතක් වෙන්නේ කියන්නම් PO වලින් පටන්ගෙන paper එකේ structure එකට පාඩම් ටික උගන්වගෙන ගිහිල්ලා ඊට පස්සේ applied එකට ඇවිල්ලා applied එකේ paper එකේ structure එකට වැඩේ ගිහිල්ලා ක්ලෝස් කරලා දානවා හරි එතකොට මම පොඩි වෙනස්කම් කීපයක් කරා මොකද අපිට දැන් ඇත්තටම ඉතා සීමිත කාල වේලාවක් තියෙනවා මාස දෙකක් වගේ පොඩි කාල වේලාවක් වගේ තියෙන්නේ අපිට ලොකු කොටසක් කරන්න තියෙනවා මැත්ස් වල සිලබස් එක ලොකු රේන්ජ් එකක තියෙන සිලබස් එක තමයි මැත්ස් වල තියෙන්නේ රයිට් එතකොට මම පොඩි මෙහෙම වෙනස්කම් වගේක් කරා දැන් අපි දන්නවා මේ හරි මම වැඩේ වෙන විදිය කියන්නම්කෝ රයිට් PO එකේ මම පාර්ට් එකකට අවශ්‍ය සියල්ලම මේ උගන්වනවා පාර්ට් එකකට අවශ්‍ය සියල්ලම ඔයගලන්ට මේ මම අර ඉන්ට්‍රොඩක්ෂන් එකේ කිව්ව විදිහට පොඩි බ්‍රීෆ්ලි හැඳින්වීමක් දීලා ගණන් ටිකක් හදලා වැඩේ කරනවා. ඊළඟට පාර්ට් B එක ගත්තාම පාර්ට් B එකේ දන්නවා ඔක්කොම ගණන් 7ක් තියෙනවා. හැබැයි මම ගණන් 7ම කරන්නේ නැහැ. හරිද? මම දැනට ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ලකුණු ගන්න පුළුවන් ටිකක් හොඳයි කියලා හිතන ගණන් 5ක් තෝරගත්තා. මම ඇප්ලයිඩ් එකෙත් ඒ වැඩේම කරා. මම ඇප්ලයිඩ් එක කරනකොට මේ ඒක මං විස්තර කියන්න රයිට් දැන් PO එක ගත්තාම අපි දන්නවා වර්ග සමීකරණ වර්ගශීත වලින් පටන්ගෙන ත්‍රිකෝණමිතියෙන් ඉවර වෙන විදිහට ගණන් 7 සෙට්ලා තියෙනවා. එතකොට මම දැන් අයිඩියා එක තියෙන්නේ මේ ගණන් 5ක් නේ මම දැන් සෙට් කරලා කරනවා කිව්වේ. එතකොට මම කරන්නේ සරල රේඛා වෘත්තය කියන කෑල්ලයි සංකීර්ණ සංඛ්‍යා කියන කෑල්ලයි මම උගන්වන්නේ නැහැ. ඒ දෙක ඇර අනිත් ගණන් 5 මම ඔයගලන්ට උගන්වනවා. මොකද අපිට තියෙන ඉතා සීමිත කාල වේලාවක් හින්දා. එතකොට දැන් ඔයගොල්ලෝ හිතන්න පුළුවන් දැන් සරල රේඛා වෘත්තයයි සංකීර්ණ සංඛ්‍යාවයි කරන්න නැතුව කොහොමද මම පාර්ට් A එකේ ඒවට අදාළ ගණන් ටික කවර් කරන්න කියලා. හරි. මම ඒ වැඩේත් කියන්නම්. ඔයගොල්ලෝ දන්නවා සංකීර්ණ සංඛ්‍යාවල පාර්ට් A එකේ අපිට එන්නේ ආගන් තල කියන කෑල්ලෙන්. ඒ කියන්නේ සංකීර්ණ සංඛ්‍යාව පාවිච්චි කරලා අපිට මේ තාත්වික හා අතාත්වික ලක්ෂවල පත සම්බන්ධ ප්‍රශ්නයක් තමයි පාර්ට් A එකේ ගොඩක් දුරට එන්නේ. සහ දැන් එන පේපර් ස්ට්‍රක්චර් එක අනුව ඒක තමයි එන්නේ. සරල රේඛා වෘත්තයේත් මම එතකොට සරල රේඛා වෘත්තයේත් අපිට ඔන්න මේ සාමාන්‍ය නෝමල් ගණන් මේ ටයිප් වගේක් තමයි අපිට පාර්ට් A එකට එන්නේ. ඒතර මම කරන්නේ ඕගොල්ලන්ට තියරි ටික උගන්වනවා. පාර්ට් A එකේ ඕගොල්ලන්ට ගාන හදන්න අවශ්‍ය මම තියරි ටික උගන්වලා එතනින් ඒ පාඩම් දෙක ක්ලෝස් කරලා යනවා. එතකොට දැන් පාර්ට් B එකේ සංකීර්ණ සංඛ්‍යා එකයි සරල රේඛා වෘත්තය මම කරන්නේ නැහැ. හරි. අපි එහෙනම් වැඩේට එහෙනම් කෙලින්ම බහිමු. දැන් ආයෙත් අපි දැන් ඉස්සෙල්ලාම කතා කරන්නේ PO paper එකේ part A එකේ පළවෙනි ගාන ගණිත අභිවෘද්ධි මූලධර්මය. හරි. මම ඉස්සෙල්ලා පටන් ගන්න කලින් මේ මම මේක ඉන්ට්‍රොඩක්ෂන් එකෙත් කිව්වා. ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකෙත් මම කියන්නම් මේ අපි සම්පූර්ණයෙන් පාඩම ඕගලන්ට ඉන් ඩීටේල් උගන්වන්නේ නැහැ. මොකද සුළු කාල වේලාවක් නෙදී මොකද මේක ස්පීඩ් රිවිෂන් එකක්. ඒතකොට මේ ප්‍රෝග්‍රෑම් එකට ඔයගොල්ලෝ එනකොට ගොඩක් අය කලින් පාඩම ගැන යම්කිසි අවබෝධයක් තියාගෙන එන්න ඕනේ. මම අර දැන් සමීකරණ ඔප්පු කරන හැටි ඒව සම්බන්ධව ඉන් ඩීටේල් කතා කරන්නේ මොකද අපිට ඒව ගොඩක් කතා කරන්න කිව්වොත් ගණන් හදන්න තියෙන කාල වේලාව මදි වෙනවා. ඒක හින්දා මම තියරි එක බ්‍රීෆ්ලි කියලා දෙනවා. තියරි එක මතක් කරනවා කට්ටියටම. තියරි ටික මතක් කරලා මොනවද තියෙන සමීකරණ ටිකයි ඒ ටික මම ඔක්කොම මතක් කරගෙන ගිහිල්ලා අපි කෙලින්ම ගණන් වලින් වැඩේ යන්න තමයි මගේ ප්ලෑන් එක තියෙන්නේ. හරි. එතකොට රයිට් එතකොට අපි නම් දැන් වැඩේ පටන් ගමු. හරි. එහෙනම් PO part A ගණිත අභිවෘද්ධි මූලධර්මය. හරි. ඉස්සෙල්ලා බලමු මොකද්ද ගණිත අභිවෘද්ධි මූලධර්මය කියන්නේ? සරලවම ගත්තොත් ගණිත අභිවෘද්ධි මූලධර්මය කියන්නේ අපිට මොකක් හරි සමීකරණයක සත්‍ය අසත්‍යතාවය ඔප්පු කරන්න පුළුවන් ඔප්පු කරන්න පාවිච්චි කරන මෙතඩ් එකක්. බේසිකලි ගණිත අභිවෘද්ධි මූලධර්මය කියන්නේ මෙතඩ් එකක්. ඒක අපිට සමීකරණයක් ඇත්තටම හරිද සමීකරණයක තියෙන සාවද්‍ය හරි ඇත්ත බව හරි අපිට ඔප්පු කරන්න තියෙන මෙතඩ් එකක් තමයි ගණිත අභිවෘද්ධි මූලධර්මය කියන්නේ. හරිද? එතකොට දැන් ඔයගොල්ලෝ හිතන්න පුළුවන් සමහර අයට ගණිත අභිවෘද්ධි මූලධර්මයෙන්ද සමීකරණ හැදෙන්නේ කියලා. නෑ, වැරදි. ගණිත අභිවෘද්ධි මූලධර්මයෙන් නෙමෙයි සමීකරණ හැදෙන්නේ. සමීකරණ හැදෙන්නේ ගොඩක් මැතමැටිෂියන් කෙනෙක් හරි කවුරු හරි භෞතික විද්‍යාඥයෙක් හරි කවුරු හරි එහෙම පුද්ගලයෙක් අවුරුදු ගාණක් කරලා කරපු රිසර්ච් එක ප්‍රතිඵලයක් විදිහට තමයි ගොඩක් වෙලාවට සමීකරණ හැදෙන්නේ.
හැබැයි අපි සමීකරණය අපිට සත්‍ය අසත්‍යද කියලා මයින්න පුළුවන් සිස්ටම් එකක් තමයි ගණිත පුන්න මූලධර්මයෙන් අපිට දීලා තියෙන්නේ. ඒක අපිට පුළුවන් ඇත්තට මේ සමීකරණය හරිද වැරදිද කියලා බලන්න. හරි එතකොට සමීකරණ දැන් අපි ගණිත පුන්න මූලධර්මය ගත්තාම ඒකේ ඉස්සල්ලාම ඉතින් අර අපිට දැනගන්න පුළුවන් පිළිතුර අපි මුලින් දැනගෙන ඉන්න ඕනේ ගොඩක් වෙලාවට. සමිත මේක ප්‍රධාන නීති දෙකක් තියෙනවා ගණිත පුන්න මූලධර්මයේ සීමා නීති දෙකක්. ඒක ඉස්සල්ලාම පිළිතුර දැනගෙන ඉන්න ඕනේ. සහ ඊළඟට අපිට ගණිත පුන්න මූලධර්මයේ සඳහා යූස් කරන්න පුළුවන් පූර්ණ සංඛ්‍යා විතරයි. මම දැන් මෙහෙම කිව්වට ඔයගලන්ට තේරෙන්නේ නැහැ. මම ඔක දැන් පාඩම ඉස්සරහට උගන්වගෙන යනකොට මං කියලා දෙන්නම්. හරි. අපි ඉස්සල්ලා මේ ගණිත පුන්න මූලධර්මයට යන්න කලින් අපි පොඩ්ඩක් බලමු පොඩි මේ තීරික සිග්මා අංකණය ගැන පොඩ්ඩක් බලමු. සිග්මා අංකණය. සිග්මා අංකණය. සිග්මා කියන්නේ සිග්මා අංකණය. හරි. මේ වගේ එකක් බලමු. හරි. සිග්මා අංකණය කියන්නේ සරලවම ගත්තොත් මොකක් හරි ශ්‍රිත කිහිපයක එකතුවක්. හරිද? සිතන්න මේ මොකක් හරි රටාවක එකතුවක් සංඛ්‍යා රටාවක එකතුවක් අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද? ඒ කියන්නේ u1 u2 u3 u4 මෙහෙම කියලා හිතන්න සංඛ්‍යා ටිකක් තියෙනවා කියලා. අපිට මේ ටික ඔක්කොම මෙහෙම ලියන්න නැතුව කෙලින්ම කම්ප්‍රෙස් කරලා මෙහෙම ලියන්න පුළුවන්. ඒතර මේ ur කියන්නේ සාධාරණ පදය. මේක තමයි සාධාරණ පදය. මෙතන තියෙන සංඛ්‍යා හරි මොකක් හරි රටාවක් තියෙනවා. ඒ රටාවේ තියෙන මොකක් හරි අපිට කොමන් පදයක් ගත්තොත් එන්නේ ඒක තමයි මෙතන කියන්නේ. එතකොට ඔයගලන්ට පේනවා ඇති අපි මෙතන මෙතන මේ මොනවද මේ සිග්මා අංකනේ මෙතන දාලා තියෙනවා r සමාන 1 ඉඳන් n දක්වා කියලා. ඒ කියන්නේ මේ සාධාරණ පදේ r වලට 1 ඉඳන් n දක්වා දාපු පදයන් ඔක්කොගෙම එකතුව තමයි මේ මෙතන කෙලිම මෙහෙම අපි දීලා තියෙන්නේ. හරිද? මෙහෙම දීලා තියෙන්නේ r වලට 1 ඉඳන් n දක්වා දාපු පදයන් ඔක්කොගෙම එකතුවක් තමයි මේ විදිහට දීලා තියෙන්නේ. ඔක නිකන් ලාවට මතක තියාගන්න. ඔක මේ එච්චර ලකුවට අපිට ඕන වෙන්නේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ටිකක් ඕනනම් පෝස්ට් කරලා මේවා ටිකක් මම අර කියන වැදගත් පොයින්ට් චුට්ටක් ලියාගත්තම අවුලක් නැහැ. මොකද මම ඉන් ඩීටේල් හැමදේම යන්නේ නැහැ. නිකන් ඔයගලන්ට තේරුම් ගන්න මම මේ දේවල් කියලා දෙනවා. හරි. අපි දැන් නම් කෙලින් වැඩේට බහිමු. හරි. ඊට පස්සේ අපි මේකේ පොඩි හරි අපි ඊළඟට යන්න කලින් මේකේ තව පොඩි වැඩ ටිකක් තියෙනවා. හරි. අපි බලමු සිග්මා අංකනේ තියෙන නීති. හරි. අපිට පෙරලාක් හරි මෙහෙම තිබ්බොත් අපිට මෙහෙම ශ්‍රේණියක මේකත් එක්ක නියතයක් තිබ්බොත් k කියන්නේ නියතයක් ඈ. k කියන්නේ නියතයක්. k කියන නියතයක් මෙහෙම නියතයක් එක්ක මේක තිබ්බොත් අපිට කෙලින්ම මේ නියතය එළියට ගන්න පුළුවන්. මෙහෙම නියතය එළියට ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙහෙම තිබ්බොත් අපිට පුළුවන් මේවා වෙන වෙනම ලියන්න. දැන් මෙතන පොදුවේ තියෙන්නේ පොදුවේ තමයි මේ සිග්මා එක දාලා තියෙන්නේ urටයි vrටයි මේ දෙක එකතුවක් හරි ගුණිතයක් හරි ධන හෝ ඍණ. ඒතර අපිට මේ දෙක වෙන වෙනම මේවට වෙන වෙනම සිග්මා දාන්න පුළුවන්. මෙහෙම වෙන වෙනම දාන්න පුළුවන්. හරිද? ඔක තමයි සිග්මා මොනවාද? සිග්මා අංකනේ තියෙන පොඩි අර සරලම දේවල්. හරිද? ඔකට නෝට් එකක් දාගන්න වීඩියෝ ටික පෝස්ට් කරලා රයිට් එතකොට තනින් සිග්මා අංකනේ කතාව ඉවරයි. හරි අපි එහෙනම් කෙලින්ම ගණිත බිඳු මූලධර්මයේ තියෙන සාධන වලටම යමු. හරි. පළවෙනි එක තමයි මේකේ තියෙන ශ්‍රේණි සම්බන්ධ සාධන. ශ්‍රේණි කියන්නේ අපි අර සිග්මා අංකනයත් එක්ක ur තියෙනවා නම් අපි ඒකට කියන ශ්‍රේණියක්. දැන් අපි කලින් ලිව්වේ මෙන්න මේක මෙන්න මෙහෙම එකක් තිබ්බොත් u1 u2 u3 මෙහෙම කියලා un දක්වා තියෙන එක මේකට අපි සම්පූර්ණයෙන් කියන්නේ ශ්‍රේණියක් කියලා. හරිද? එතකොට අපි දැන් ඉස්සෙල්ලා බලන්නේ
ඕවත් එක්ක යන ඕවත් එක්ක අපිට සමීකරණයක් දීලා තිබ්බොත් අපි කොහොමද ගණිත මූල ධර්මයෙන් ඒක ඇත්ත නැත්ද කියලා පෙන්නන්නේ. හරි. අපි පොඩි මේක ගානක් එක්ක මම ඒතකොට ටිකක් වැඩි තේරෙයි ඔයගොල්ලන්ට. හරි. අපි බලමු පළවෙනි ගාන. මෙන්න මෙහෙම. දක්වා දන එක. හරි. දැන් මේවා අපි ගණිතබූර්ණ මූලධර්මයකින් කරන්නේ දැන් මොකක්ද ඉස්සල්ලා මම කිව්වේ ගණිතබූර්ණ මූලධර්මයකින් සරලව අපි කරන්නේ සමීකරණයක දෙපැත්ත හරිද කියලා බලන එක. සරලවම ගත්තොත් ඒක. ඒ කියන්නේ මේ පැත්තේ එන අගෙයි මේ පැත්තේ එන එකේ සමාන වෙනවා. නැත්තම් සමීකරණේ වෙනස් වෙන්න පුළුවන් නේ. දැන් මේක සමාන ලකුණෙන් කියන්නේ දෙපැත්ත සමානයි කියන එක. ගණිතබූර්ණ මූලධර්මයෙන් කරන්නේ ඔය කියන්නේ already දෙවිට දීලා තියෙන සමීකරණයක් දෙපැත්ත සමානයි කියලා අපි චෙක් කරන එක තමයි ගණිතබූර්ණ මූලධර්මයෙන් කරන්නේ. හරි. අපි දැන් මේ වගේ එකක අපිට දීලා තියෙනවා මේ වගේ සමීකරණයක් දීලා තියෙනවා මේක ගණිතබූර්ණ මූලධර්මයේ සත්‍ය බව සත්‍යාපනය කරන්න. හරිද? එතකොට අපි මේක කරන පොඩි ස්ටෙප්ස් ටිකක් තියෙනවා ඉස්සෙල්ලාම. අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ සමීකරණේ n කියලා තියෙනවනේ එකක්. n කියන්නේ අපිට මේකේ තියෙන රේන්ජ් එකේ අන්තිම අගය. හරිද? r සමාන 1 ඉඳන් n දක්වානේ. අපි ඉස්සෙල්ලාම ගන්න පොයින්ට් එක තමයි n සමානයි 1 විට අපි මේකේ ප්‍රතිඵලය චෙක් කරනවා. n ද අපි 1 දාපුවාම මේ පැත්තේ උත්තරේ මේ පැත්තේ උත්තරේ අපි චෙක් කරනවා මේ දෙක සමානයිද කියලා. හරිද? දැන් පළවෙනි ස්ටෙප් එක. ඊළඟ ස්ටෙප් එක කරන්නේ n සමානයි p විට අපි චෙක් කරනවා. p විට චෙක් කරන්නේ නැහැ. p විට අපි ප්‍රතිඵලය සත්‍යයි කියලා උපකල්පනය කරනවා. ප්‍රතිඵලය සත්‍යයි කියලා අපි උපකල්පනය කරනවා. ප්‍රතිඵලය n සමානයි p දාපුවාම මෙතන එන උත්තරේ හරි කියලා. තුන්වෙනි ස්ටෙප් එක කරන්නේ n සමානයි p ධන 1 විට අපි p විට මෙතන මේ චෙක් කරන්නේ ප්‍රතිඵලය සත්‍ය කියලා. ඒක ඇසුරෙන් n සමානයි p ධන 1 විට මේ සමීකරණය සත්‍යයි කියලා පෙන්නනවා. ඔන්න ඔය ස්ටෙප් තුනෙන් තමයි අපි මේ සමීකරණේ ගණිතබූර්ණ මූලධර්ම වශයෙන් සත්‍යයි කියලා පෙන්වන්නේ. හරි. මම මේ ගාන හදන්න ඔයගලන්ට කියන්නයි වැඩි වෙන්නේ කොහොමද කියලා. රයිට් එතකොට හරි. මේක ලියන පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලටම ලියන්න ඕනේ. මොකද එක්සෑම් එකේ ලකුණු දෙන්නේ එන්නේ ලියන පොයින්ට්ස් වලට. හරිද? මම පළවෙනි ගාන ඔයගලන්ට පොයින්ට් වයිස් අර ලකුණු දෙන විදිහට ඒක හදලා තව අපි ගණන් කීපයක් හදමු. හරිද? හරි. එතකොට අපි ඉස්සල්ලාම බලන්නේ හරි. අර ස්ටෙප්ස් තුනේ පළවෙනි එක තමයි n සමානයි 1 විට කියලා දානවා. දාලා අපි දන්නවා සමීකරණයක් ගත්තාම මේ පැත්තට කියන්නේ left hand side එක මේ පැත්තට කියන්නේ right hand side එක. අපි ඉස්සෙල්ලාම චෙක් කරනවා left hand side එක බලනවා. r සමානයි 1 ඉඳන් 1 දක්වා r. එතකොට r මේකේ තියෙන්නේ r කියන කෙනා 1 ඉඳන් 1 දක්වා. එතකොට 1 විතරයි එන්නේ. r ට 1 විතරයි දාන්නේ. තව දාන්නේ නැහැ නේ. 1 ඉඳන් 1 දක්වා. එතකොට LHS එකේ උත්තරේ 1යි. ඊපස්සේ බලනවා right hand side එක. right hand side එක ගත්තාම මෙතනට 1 දානවා 1 දාන 1 1යි. ඊට පස්සේ අපි ලියනවා LHS සමානයි RHS. එම නිසා ප්‍රතිඵලය n සමානයි 1ට සත්‍යයි. සත්‍යයි කියලා ලියනවා. හරිද? ප්‍රතිඵලය n සමාන 1ට සත්‍යයි කියලා ලියනවා. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක මොකද්ද? n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරනවා. සත්‍යයි උපකල්පනය රයිට්. එතකොට n සමානයි p විට ගත්තාම ඒතර කෙලින් මෙතන එනවා සිග්මා r සමානයි 1 ඉඳන් p දක්වා r සමානයි p බෙදීම 2යි p ධන 1. අපි මේකට පළවෙනි සමීකරණය කියලා තියාගන්නවා. මොකද දැන් අපි දැන් මේ දන්නවා nth p දාපුවාම මේ උත්තරේ එනවා කියලා. අපි උපකල්පනය කරානේ n සමානයි p විට මේ සමීකරණේ හරි කියලා. හරි. එතකොට අපි දන්නවා මෙතන මේක හරි. කියලා අපි
උපකල්පනය කරන. එතකොට මේකට එක සමීකරණය දානවා කියලා. හරි. ඊට පස්සේ අපි ඊළඟ ස්ටෙප් එක තමයි n සමානයි p ධන 1 විට කියලා අපි පළවෙනි මේ ඵලයේ එක කියන සමීකරණයේ ආශ්‍රයෙන් n සමානයි p ධන 1 විට ප්‍රතිඵලය සත්‍ය කරනවා. ඔන්න බලන්න ඒක කරන විදිය. හරි. අපි කරන්නේ පළවෙනි සමීකරණේ ලියලා දැන් මේක බලන්න. හරි. පොඩ්ඩක් මම කියන දේ අහන්න. දැන් මේ r සමානයි 1 ඉඳන් p දක්වා අපි දන්නවානේ මේක එන්නේ කොහොමද කියලා. කියන්නේ r වලට 1 ඉඳන් p දක්වා අගයන් ටිකේ සම්පූර්ණ එකතුව තමයි මෙතන දීලා තියෙන්නේ. එතකොට p ධන 1 දක්වා කියන්නේ r සමානයි 1 ඉඳන් r ට p ධන 1 දක්වා එන උත්තර ටික තමයි එන්න ඕනේ. හැබැයි දැන් මෙතන තියෙන්නේ p දක්වානේ. එතකොට අපි කරන්නේ මේ දෙපැත්තටම p ධන එකක් ඇඩ් කරනවා. මෙතනටත් ඇඩ් කරනවා. අනිත් පැත්තටත් ඇඩ් කරනවා. දෙපැත්තටම p ධන එකක් මෙන්න මේ වගේ ඇඩ් කරනවා. හරිද? p ධන එකක් ඇඩ් කරලා ඇඩ් කරනවා. එතකොට ඔයාලට පේනවා එතකොට දැන් මෙතන r සමාන 1 ඉඳන් p දක්වා එක තියෙනවා. එතකොට තව ඒකට p ධන එකක් ඇඩ් වුණාම මෙතන p ධන එක එනවා. එතකොට මෙහෙම එනවා r සමානයි 1 ඉඳන් p ධන 1 දක්වා p බෙදීම 2යි p ධන 1යි p ධන 1. දැන් මේක හරි වගේ තමයි. හැබැයි අපි මොකද්ද පෙන්වන්න තියෙන්නේ? r සමාන 1 ඉඳන් n දක්වා r දක්වා n බෙදීම 2 n ධන 1. ඒ කියන්නේ මෙන්න මෙතන ඇත්තම දැන් උත්තරේ තියෙනවා. හරිද? දැන් අපි පෙන්නලා තියෙන්නේ. හැබැයි මේක මෙන්න මේ ටයිප් එකට මේ කැල්ල හදා ගන්න වෙනවා. මෙතන තියෙන්නේ එතකොට අපිට අන්තිම මෙතන උත්තරේ එන්න ඕනේ p ධන 1 බෙදීම 2 සහ p ධන 2 කියන කැල්ල අපිට එන්න ඕනේ. රයිට්. එතකොට මේක මෙතන නෑනේ. හරි. ඒක අපි හදා ගන්න ඕනේ. හරි. එතකොට ඒක හදා ගන්න තමයි මෙතන පොඩි අපිට මේ කැල්කියුලේෂන් ටිකට යන්න වෙනවා. රයිට්. හරි. එතකොට මේක පොඩ්ඩක් සුළු කරලා ගත්තාම මේකට යකපොඩි සුළු කරන්න වෙනවා. එතකොට මෙතන ටික රයිට් වෙන මේක සුළු කරලා දාමුකෝ. රයිට් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක උන්න පෝස්ට් කරලා මේ ටික ලියා ගන්න. එතකොට මේක ටික සුළු කරමු. එතකොට මේක සුළු කරපුවාම අපිට එනවා මෙතනින් p වර්ගය ධන p ධන 2යි p ධන 2. එතන p වර්ගය ධන 3යි p ධන 2 එනවා. එතකොට මේක කඩපුවාම එනවා p ධන 1යි p ධන 2යි. එතකොට මේක අපි තව ටිකක් ලියපුවාම p ධන 1 එනවා. p ධන 1 ධන 1. හරි. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ විදිහ කන්නේ. දැන් මෙන්න මේ ටයිප් එකට මේක හදාගෙන තියෙන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් අර වගේම එම නිසා n සමානයි p ධන 1ටද ප්‍රතිඵලය සත්‍යයි. සත්‍යයි කියලා ලියලා අන්තිමට දැන් මේකත් ලියලා ඉවර වුණා කියලා හරි නෑ. එතකොට අපි අන්තිමට ලියන්න ඕනේ. අන්තිමට පොඩි වාක්‍යයක් තියෙනවා ලියන්න. රයිට්. අපි ලියන්න ඕනේ සියලු. මෙන්න මේ පොයින්ට් එක හරියටම වැදගත්. අපි ලියන්න ඕනේ සියලු n ධන නිකිල සඳහා. මම කියවනේ දැන් පාඩම් පටන් ගන්න කලින්ම කිව්වා ධන පූර්ණ සංඛ්‍යා සඳහා විතරයි මේක ඇප්ලිකබල් වෙන්නේ. හරිද? ඍණ පූර්ණ සංඛ්‍යා සඳහා මේක ඇප්ලිකබල් වෙන්නේ නැහැ. අපිට පාවිච්චි කරන්න පුළුවන් ධන පූර්ණ සංඛ්‍යා සඳහා විතරයි. ධන නිකිල සඳහා ගණිත අභියෝන මූලධර්මයන් සියලු n ධන නිකිල සඳහා ගණිත අභියෝන මූලධර්මයන්
ප්‍රතිඵලය සත්‍යාපනය වේ. හරි අපි තව ගණනක් බලමු. ශ්‍රේණි සම්බන්ධ ගණිත අභිනව ධර්මයේම. හරි මේක පොඩි වෙනස් ගණනක්. මේක ඉස්සෙල්ලාම දීලා තියෙනවා අපිට ur සමානයි 1ට r වතාවක් r ධන 1 කියලා. දැන් 1 කියලා දීලා තියෙනවා. නම් සිග්මා r සමානයි 1 ඉඳන් n දක්වා ur සමානයි 1 ඍණ 1ට n ධන 1. n ධන 1 බව ගණිත අභිනව ධර්මයේ පෙන්වන්න කියලා අපිට තියෙනවා. හරි. ඒතර මේකත් අපිට මෙහෙම දත්තයක් දීලා තියෙනවා. හදන පියවර අරකම තමයි. හරි. දැන් අපි මම පළවෙනි ගානේ ඕගොල්ලන්ට යන ස්ටෙප් ටිකයි මොනවද ලියන්න ඕනේ ලකුණු දෙන්නේ මොන වගේ පොයින්ට්ස් වලටද මම ඒක කිව්වා. එතකොට මම මේ ගානේ ඒ විදිහටම ලියන්නේ නැහැ. මොකද මේ අපිට ඇත්තටම අර අයක ලියන්න ගියාම වෙලා යනවා. මම මේ ගානේ කෙලින්ම ඔයගලන්ට ගාන එන හැටි ගාන කොහොමද හිතන්නේ සහ ගානේ කොහොමද ඇප්ලිකේෂන්ස් මොනවද කියන එක මම මේ ගානේ කියලා දෙන්න. හරි. අපි ඉස්සල්ලාම කලින් කිව්ව විදිහටම r සමාන 1ට බලමු. එකට ගත්තාම left hand side එක එනවා. දැන් 1 දක්වා ur. එතකොට 1 ඉඳන් 1 දක්වා ur දාන්නේ. ඒතර r ට 1 ඉඳන් 1 දක්වා දාන්නේ. අපිට ur දීලා තියෙනවා. අපිට ur දීලා තියෙනවා. එතකොට මේකේ r ට 1 දාන්න. එතන 1යි 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 2යි. භාගයක් එනවා. right hand side එක ගත්තාම right hand side එකේ තියෙනවා මෙන්න මේක. එතන මේකේ r මේකෙත් n සමාන 1 දාන්නේ. sorry මම හිතුවා r සමාන 1 නෙමෙයි n සමාන 1. n සමාන 1 දාන්නේ. එතන මේකට n සමාන 1 දාපුවහම මෙතනින් එනවා 1 ඍණ 1ට 2 එනවා. උත්තරේ මෙතන භාගයක් එනවා. හරිද? ඒතර n සමාන 1ට ප්‍රතිඵලය සත්‍යයි කියලා ඔයගොල්ලෝ ලියන්න ඕනේ. ඊළඟට අපි අර වගේම ගන්නවා n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරමු කියලා අපි මෙන්න මේ සමීකරණය n වෙනුවට p දාලා බලනවා. එහෙනම් p දක්වා ur සමානයි 1 ඍණ 1ට p ධන 1. හරිද? හරි. ඊට පස්සේ මේක එක සමීකරණය කියලා අරගෙන n සමානයි p ධන 1 විට එකෙන් හරි. එතකොට දැන් බලන්න මේකේ p ධන 1ක් වෙන්න මොකද්ද දෙපැත්තම ඇඩ් වෙන්න ඕනේ. අර කලින් එකේ වගේම. දැන් මේක බලන්න මේ ur දීලා තියෙනවනේ. එතකොට මේකේ r සමානයි r සඳහා p ධන 1 ආදේශ කරපුවාම අපිට n r සමාන 1 ඉඳන් p දක්වා p ධන 1 දක්වා ur එක ගන්න පුළුවන්. මේ දෙපැත්තට අපි මේ ur අපිට දීලා තියෙන සාධාරණ පදේ දීලා තිනකොට අපිට මේකේ r සඳහා p ධන 1 දාපුවා දෙපැත්තටම ඇඩ් කරපුවාම අපිට ඒතර මේ ටික සම්පූර්ණයෙන්ම r සමාන 1 ඉඳන් p ධන 1 දක්වා ur එක එනවා. ඒතර අපි ඒක ලියමු මෙන්න මේ විදිහට. මම දෙපැත්තටම ඇඩ් කරා. එතන මම කෙලින්ම මේකට ඇඩ් කරලා සම්පූර්ණයෙන්ම එකතු කරලා මෙතන මේ ශ්‍රේණිය ගත්තා. 1 ඍණ 1ට p ධන 1යි ධන r ට p ධන 1 ඇඩ් කරන්න. 1ට p ධන 1යි p ධන 2යි. හරිද? මේක පොඩ්ඩක් සුළු කරලා ගමු. 1යි p ධන 2යි. එතකොට මෙතන එනවා ඍණ p ධන 2 ධන 1. එතකොට මෙතන සුළු කරපුවාම එනවා 1 ඍණ p right අපිට මෙහෙම එකක් එනවනේ මෙතන. මෙතන ඍණ 2යි ධන 1යි ඍණ 1ක් එනවා. එතකොට මෙහෙම එනවා ඍණ අපි ඒකට ගත්තාම ඍණ p ඍණ 2 ධන 1 බෙදීම p ධන 1යි p ධන 2 එනවා. එතකොට මේ ඍණ 2යි ධන 1යි කියන්නේ ඍණ 1යි. එතකොට මෙතන කෙලින්ම එනවා 1 ගත්තාම 1 ධන ඍණ p ඍණ 1 එනවා. මම කරේ මොකක්ද දන්නවද? මෙතන මම කරේ මේ ඍණ කියන්නේ සම්පූර්ණ මේ කැලේටමනේ. මම ඍණ ලකුණෙන් මේ හැම එකක්ම ගුණ කරා. කියන්නේ
මේ ඍණ කියන එක මම මේ සමීකරණය ඇතුළට දෙන්න. ඇතුළට දාමම ධනක් වෙනවනේ මෙහෙම. මෙහෙම වෙනවනේ. ඒක හැමෝම දන්නවනේ. හරිනේ. ඊට පස්සේ මෙතන ආයි මම ඍණ ලකුණ එළියට ගත්තාම එක ඍණ පීඩන එකක් එනවා. එදීම පීඩන එකයි පීඩන දෙක එනවා. පීඩන එකට පීඩන එක කැපෙනවා. මෙතන එනවා අන්තිමට එක ඍණ එක යට පීඩන දෙක. හරි. එතකොට මෙන්න මේ විදිහට අපි හදාගත්තා. n එනකොට පීඩන එක දාලා අර වගේම එකක් අපි හදාගත්තා. ඒතර ඕකෙත් අන්තිම ලියන්න ආවේ එම නිසා n සමානයි පීඩන එක විට ප්‍රතිඵලයේ සත්‍යයි කියලා අන්තිමට ලියනවා අපි. ඒකත් ඉවර කරලා ලියනවා. එම නිසා සියලු n ධන නිකිල සඳහා සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා ur සමානයි 1 ඍණ 1 යට n ධන 1 සමීකරණය ගණිත අභින්න මූලධර්මයෙන් සත්‍යාපනය වේ කියලා ලියලා වැඩ ඉවර කරනවා. හරි. එතකොට අපි ශ්‍රේණි සම්බන්ධ ඒවාගේ සාමාන්‍යයෙන් එන්න පුළුවන් ගණන් දෙකක් වගේ හැදුවා. මේවා ගැන ලොකුවට එහෙම හදන්න ඕනේ. ඒක ඊට පස්සේ පාස් ටෙස්ට් එකක් හදමු. මේ සෙෂන් එකේම කරනවා. හරි. ඊළඟට අපි බලමු සංඛ්‍යා අනුක්‍රමන සඳහා සාධක. හරි. මම මේ කෙලින්ම ගානකින්ම ඒක මම එක්ස්ප්ලেইন කරන්න. අපිට ගානක් දීලා තියෙනවා මෙන්න මෙහෙම. ur සමානයි 1යි සහ r කියන කෙනා විශාල හෝ කුඩායි විශාල හෝ සමානයි 1යි සහ මෙන්න මේ ප්‍රතිඵල දෙක සඳහා සංඛ්‍යා අනුක්‍රමණය ur ධන 1 සමානයි 2ur ඍණ 1 බෙදීම 3ක් කියලා දීලා තියෙනවා. හරිද? මෙහෙම දීලා තියෙනවා මෙන්න මේ දෙක සඳහා මේ අවශ්‍යතා දෙක සඳහා ur ධන 1 ප්‍රකාශනයක් මෙහෙම අපිට දීලා තියෙනවා. හරිද? ur ඇසුරෙන්. එතකොට නම් ගාන ඊළඟ කැල්ල අපිට දීලා තියෙන්නේ un සමානයි 3 වතාවක් 2 බෙදීම 3 n වෙනි බලය ඍණ 1 කියන කෙනා ගණිත අභින්න මූලධර්මයේ සත්‍යාපනය කරන්න කියලා අපි කියලා දෙන්නේ. හරි. එතකොට මේකෙත් ඔකේස් යන්නේ අර විදිහටමයි. හරිම සරලයි වැඩේ. හරි. ඔන්න බලන්න මම කරන විදිය. කලින් අපි හදපු ගණන් දෙක හදපු ස්ටෙප්ස් වලටමයි යන්නේ. පොඩ ආදේශයේදී පොඩි වෙනසක් තියෙනවා. ඒක මම ඔයාලට පෙන්නන්නම්. හරි. ඉතින් දාමු r සමානයි 1 වුණාම r සමානයි 1 වුණාම n r නෙමෙයි n සමානයි 1ට බලමු. n සමානයි 1 දුන්නාම එතන කියනවා u1 සමානයි 1යි. අපිට දීලා තියෙනවා මෙතන. n සමානයි 1ට ආයි මේක අපිට ඒකට 1 දාලා හොයන්න ඕනේ. කෙලින්ම u1 සමානයි 1 කියලා දීලා තියෙනවා. හරි u1 සමානයි 1 කියලා දීලා තියෙනවා. ඒතර n සමානයි p විට ප්‍රතිඵලයේ සත්‍යයයි ගණන් විල ලියලා අපි මෙන්න එහෙම up සමානයි 3 වතාවක් 2 බෙදීම 3 p ඍණ 1 කියලා මේක ගමු මේ පළවෙනි සමීකරණය. ඊට පස්සේ u සමානයි p ධන 1 විට අපි n සමානයි p ධන 1 විට අපි දැන් කලින් ගණන් වල කරේ මෙතන up තියෙනවා අර ශ්‍රේණියක් වගේ දුන්නාම අපි කරේ ශ්‍රේණියේ දෙපැත්තටම පොදු අගයක් එකතු කරලා ශ්‍රේණිය p ධන 1ට හරියන විදිහට ශ්‍රේණියක් අපි ගත්ත එක කරේ. දැන් මේකේ අපිට මෙහෙම සංඛ්‍යා අනුක්‍රමණය දීලා තියෙනවා. ඒ කියන්නේ නිකන් මෙහෙම මේ අපිට up හරි මොකක් හරි එම අගයක් දීලා තියෙනවා. අපි ඒක ගණිත අභින්න මූලධර්මයෙන් සත්‍යාපනය කරලා තමයි මේක කරන්නේ. එතකොට දැන් මේකෙන් තියෙන n සමානයි p ධන 1 විට. හරිම ලේසි. කිසිම දෙයක් කරන්න නැහැ. අපිට ගෙඩිය පිටින් දීලා තියෙනවා p ධන 1 වුණාම එන්නේ මොකක්ද කියලා නේ. එහෙනම් ur ධන 1 සමානයි 2 ur ඍණ 1 බෙදීම 3. මේකේ r වෙනුවට n දාපුවාම කෙලින්ම අපිට n සමානයි p ධන 1 විට එක දීලා තියෙනවා. 2 up ඍණ 1. හරි. වැඩේ හරි කිව්වට තාම හරි නෑ. up ඇසොරේ මේක තියෙන්නේ. අපිට පෙන්වන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ කෑල්ල ගණිත අභින්න මූලධර්මයේ සත්‍ය කියලා පෙන්වන්න තමයි අපිට තියෙන්නේ. එතකොට මේ කෑල්ල මේ විදිහට අපි හදා ගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මෙතන ඒතර දැන් මේක මේ විදිහට එනවා නම් මේක එන්න ඕනේ up ධන 1 සමාන 3 වතාවක් 2 බෙදීම 3 p ධන 1 වෙනි බලය ඍණ 1 එන්න ඕනේ. හරිද? දැන් අපිට දීලා තියෙනවා මෙතන up දැන් අපි මේක අර p ධන 1 විට මේක ඇසුරෙන් මේක කෙලින්ම අපි මෙතනට ආදේශ කරලා ගත්තා.
UP දන එක සමානයි දේවතාවක් UP ඍණ 1 බෙදීම 3. ඒතර UP කියන්නේ අපි කලින් හෙව්වා. මෙන්න මේක තමයි UP කියන්නේ කියලා. ඒතර මේක දාගත්ත දේවතාවක් UP කියන්නේ 3 වතාවක් 2 බෙදීම 3 P ඍණ 1 ඍණ 1 බෙදීම 3. හරි දැන් මේක මේ විදිහට අපි ගමු. රයිට් එතකොට මේක ගන්න අපි මේ පොඩි සිස්ටම් එකක් පාවිච්චි කරමු. රයිට්. හරි. අපිට තුනෙන් වැඩි කරලා අපි මේ තියෙන සංඛ්‍යා ටික ඔක්කොම අපි ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් මේව කරලා ගමු. මේක ගත්තාම මෙහෙම එනවා. දේවතාවක් 3 වතාවක් 2 බෙදීම 3න් P ඍණ 2 ඍණ 1 බෙදීම ඍණ 3ක් එනවා. හරිද? මම මේ කැලේ මෙහාට ගන්නවා හදන්න. හරි. ඒතර UP දන 1 සමානයි. දැන් අපි කරන්න ඕනේ මොකද්ද? අපිට දාගන්න ඕනේ මෙන්න මේ කැලේ 2 බෙදීම 3 P දන එකක් හදා ගන්න ඕනේ. හරිද? ඒක හදාගන්න මොකද්ද අපි කරන්න ඕනේ? තව 2 බෙදීම 3කින් මේක ගුණ කරා නම් අපිට එකක් හැදෙනව නේද? මං කිව්වට තේරෙනවද? තව 2 බෙදීම 3ක් අපි මේ පැත්තෙන් හදාගත්තා නම් ඔයගොල්ලෝ දර්ශක නීති මේකට පුළුවන් වෙන්න ඕනේ. මම මේ පොඩ්ඩක් දර්ශක නීතිය ඔයගොල්ලෝ මතක් දර්ශක නීතිය වල අර මේකට අවශ්‍ය කැලේ මතක් කරලා දෙන්නම්. ඔයගොල්ලෝ දන්නවා අපි හිතමු 2 3 වතාවක් 2 4 අපිට ලියන්න පුළුවන් මෙන්න මේ දෙකේ පොදු දර්ශක පොදු පාදයකට අරගෙන හරිද? පොදු මේක කරගෙන 2 කියලා මේකේ දර්ශකය අපිට ලියන්න පුළුවන් මෙන්න මේ දෙක එකතු කරලා 4 ධන 3. ඒ වගේම මේක බෙදලා තිබ්බොත් 2 3 බෙදීම 2 4 කියලා ලිව්වොත් අපිට ලියන්න පුළුවන් පොදු හේකට අරගෙන 3 ඍණ 4 කියලා. හරිද? මේ වගේ බල දෙකක් එකම පාදයේ තියෙන බල දෙකක් ගුණ කරපුවාම ඒ වගේ දර්ශක එකතු වෙනවා. එකම පාදයේ තියෙන බල දෙකක් බෙදුනහම ඒ වගේ දර්ශකය අඩු වෙනවා. මේ ටික ඔයගොල්ලෝ පොඩ්ඩක් නෝට් එකක් වගේ දාගන්න. හරිද? දැන් මම ඕක මේකට දානවා. එතකොට මට මෙතන මදි වෙන්නේ මොකද්ද? 2 බෙදීම 3 3ක් මදිනවා. හරි. මම දැන් කරන්නේ 2 බෙදීම 3ක් දාලා ආයි 3ෙන් වැඩි කරනවා. ඔන්න බලන්න කරන වැඩි. දැන් මෙතන මේ 3 තියෙනවනේ. ඒක වැඩක් නැහැ. ඒත් මම කරන්නේ ඔන්න 2 බෙදීම 3ක් දාලා ආයි 3ෙන් වැඩි කරනවා. මෙතනට මම මේ වැඩේ කරේ. ඊට පස්සේ මෙතන 3 වතාවක් 2 බෙදීම 3 P ඍණ 3ක් තියෙනවා. යට 3ක් තියෙනවා. අපිට උත්තරේ නිකන් එනවා. හරිද? අපිට මෙන්න මේ තුනට මේ තුන මෙන්න එහෙම කපන්න පුළුවන්. එතකොට දර්ශක නීති ඇප්ලයි කරන්න එකම පාදයේ තියෙන්නේ දර්ශක එක පාදයේ තිබ්බාම තනි පාදයකට ලියනකොට අපිට පුළුවන් දර්ශක එකතු කරන්න. ඒතර 2 බෙදීම 3 මෙතන එනවා. P ධන 1 ඍණ 1. මේක ඇවිල්ලා තියෙන්නේ. වැඩේ හරි. ඊට පස්සේ අන්තිම ලියන්න නිසා n සමානයි P ධන 1 ප්‍රතිඵලයේ සත්‍යයි. ඊට පස්සේ යන සියලු ඉන්දන් නිකල සඳහා un සමානයි 3 වතාවක් 2 බෙදීම 3 n ඍණ 1 ගණිත අභින්න මූලධර්මයෙන් සත්‍යාපනය වේ කියලා ලියලා වැඩේ ක්ලෝස් කරන්න. හරි. හරි එතකොට ඒ ටයිප් එකේ එකත් ඉවරයි. ඒ වගේ අනුක්‍රම සංඛ්‍යා අනුක්‍රමණයක් ඕගොල්ලන්ට දුන්නාම හදන එකත් එහෙනම් දැන් ඉවරයි. ඔයගොල්ලෝ මේ දැන් මම මේ ගණන් හදනකොට මේකම කොපි කරන්න එපා. හරිද? දැන් මේක කොහොමද ලයිව් එකක් නෙමෙයි මම රෙකෝඩින්ග්ස් දාන්නේ. එතකොට මම ගාන ලියලා ගාන හදන හැටි එක්ස්ප්ලেইন කරනකොටම ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස් කරලා ගාන තනියම හදන්න බලන්න. හරිද? ගාන Tamanට තනියම හදාගන්න බැරි වුණොත් විතරක් මේක බලන්න. අනිවාර්යෙන් try එකක් දෙන්න ගානත් තනියම හදන්න. මොකද ඒතර මේ හිතන විදිහ සහ ගාන ගත්තාම ඔයගොල්ලෝ ෆස්ට් අප්‍රෝච් එක කොහොමද තියන්නේ ගානකට අප්‍රෝච් වෙන්නේ කොහොමද ගානක් දුන්නාම ඇනලයිස් කරන්නේ කොහොමද ඒවා ඔක්කොම ඔයගොල්ලෝ පුරුදු වෙන්නේ තනියම ගණන් හදුවොත් විතරයි right. ඒතර මම ගාන හදන ගානම කොපි කරලා එහෙම පිටින් හදුවා වැඩක් නැහැ right. මොකද දැන් මාස දෙකක් තියෙන්නේ හරිද. එතකොට ඔයගොල්ලොන්ට ලොකු
මේකත් දෙන්න මේ වෙනකොට සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයක ඉන්න ඕනේ දැන් මේ මම සෙෂන් එකේ දැන් අපේ අද දවසට තියෙන සෙෂන් එකේ මම අන්තිමටම ඔයගලන්ට මට පොඩි කරුණු කීපයක් තියෙනවා කියන්න අද පළවෙනි දවසේ හින්දා තමයි මේ මම මේ ටික කියන්නේ රයිට් අපි එහෙනම් ඊළඟ කැලලටත් යමු අපි මේකේ තව එක ගානක් හදලම ඊළඟ එකට යන්න. එතකොට වැඩේ ටිකක් ලේසි. රයිට් මේ ගාන හදමු. an සමානයි an කියන්නේ sorry an කියන්නේ a සමානයි a1 සමානයි 11 බෙදීම 27 හා ඉතිහාස සහ a n ධන 1 සමානයි a n ධන 1 සමානයි 1ට 3යි දෙවතාවක් a n ධන 1ට 3 1ට 3යි දෙවතාවක් a n ධන 1ට 3 වන මගින් අර්ථ දැක්වෙන සංඛ්‍යා අනුක්‍රමණයක් කියලා දීලා තියෙනවා. අනුක්‍රමයක් කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට මේ data දීලා තියෙනවා නම් කෙලින් මේක දීලා තියෙනවා a n සමානයි 1ට 3යි 1ට 3 ධන 2 n බෙදීම 3 n ධන 1 සමානයි 1ට 3 ධන 2 n බෙදීම 3 n ධන 2 දෙක බව ගණිත මූල ධර්මයේ පෙන්වන්න කියලා දෙලා තියෙනවා. හරි. මේ අර වගේම කිරීම මම ඉක්මනට ගණන් ටික හදාගෙන යන්න. දැන් ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙච්චරයි. හරිද? වීඩියෝ එක පෝස්ට් කරා ගාන තනියම හැදුවා. ඊට පස්සේ ගාන තනියම හදන්න අනිවාර්යෙන් හදන්න. වැරදින්න හරි හරියන්න හරි ගාන හදන්න. හදලා ඉවරලා ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරලා ඔයගොල්ලෝ හදුවා හරිද? මොනවා අඩුපාඩුවක් තියෙනවද කියලා චෙක් කරා. වැරද්ද මේවා කරලා මොනවා හරි වැරද්දෙන් තියෙනවා නම් ඒ ටික අපෝ හරි ගස්සලා කරන්න. මොකද එතකොට තමයි මේ වැඩේ හොඳ ප්‍රොඩක්ටිව්ලි වෙන්නේ. නැත්තම් නිකම්ම මේ ටික කොපි කරලා ගියාට වැඩක් නැහැ. රයිට්. මම එනම් දැන් ගන්න හදන්න ප්‍රස් දාලා. හරි. n සමාන 1 n සමාන 1 දැම්මා. n සමාන 1 දාපු ගමන් a1 එනවා. a1 කෙලින්ම දීලා තියෙනවා 11 බෙදීම 27. හරිද? මාරම සිම්පල් වැඩේ. හරි. ඊට පස්සේ n සමාන p වලට මේකට p දාන්න. a වල p දන ඒ වෙල p සමාන 1ට 3යි ධන 2 p බෙදීම 3 p ධන 2 හරිද මේක පළවෙනි සමීකරණය n සමානයි p ධන 1 විට කෙලින්ම දීලා තිනවා a වල n ධන 1 එකක් ඒතර ගන්න a වල p ධන 1 සමාන 1ට 3යි දෙවතාවක් a වල ඒතර න මට මෙතන ඉන් වල බලයක් කියලා තියෙනවා මෙතන ඕනේ ඒ වල p ධන 1ට 3 හරි දැන් මේක මේ ෆෝමැට් එකට ගන්න තියෙන්නේ ඒතර ගන්න තියෙන්නේ ඒ වල p ට දැන් අපි දන්නවනේ ඒ වල p මොකක්ද කියලා ඒකට මෙතනින් ආදේශ කරලා සුළු කරලා යන්න මම මේකේ සුළු කිරීම කරන්න යන්නේ නැහැ හරිද මේක ඔයගොල්ලෝ තනියම සුළු කරලා අන්තිමට උත්තරේ ගන්න හරිද මේක මම සුළු කිරීම කරන්න යන්නේ නැහැ අන්තිමට කොහොම හරි ඔක එන්න ඕනේ මෙහෙම තමයි අන්තිමට එන්න ඕනේ කොහොම හරි ඒ වල p ධන 1 සමාන 1ට 3 ධන 2 p ධන 1 බෙදීම 3 p ධන 3 ඔන්න ඕක තමයි අන්තිමට එන්න ඕන උත්තරේ මේක සුළු කරලා මේක ඒ වල p ට මෙතනින් ආදේශ කරලා ඒ වල p ට මේක ආදේශ කරලා සුළු කරලා මේ උත්තරේ ගන්න හරිද මේක තමයි අන්තිමට එන්න ඕන උත්තරේ ඊට පස්සේ ලියලා අන්තිමට සියලුවෙන් සඳහා අර කියන විස්තර ටික ඔයගොල්ලෝ ලියන්න ඕනේ. හරි ඊට පස්සේ අපි යමු ගණිත අභින්න මූල ධර්මයේ තියෙන අන්තිම ටයිප් එකේ ඒවා. දැන් අපි මුලින්ම කළා ශ්‍රේණි සම්බන්ධ ඊට සංඛ්‍යා අනුක්‍රමයක් දුන්නාම කොහොමද වෙන්නේ? මේ සමාන අනුක්‍රමණයක් නෙමෙයි අනුක්‍රමයක් එන්නේ සංඛ්‍යා. හරිද? අනුක්‍රමණය කියනනම් අපි දන්නවනේ මෙහිම ශ්‍රිතයක් ගත්තාම මෙහෙම මොකක් හරි සරල එකක් දාපුවාම මේකේ මොනවද x අක්ෂයත් එක්ක ආපාදනය කරන ඕනේ අනුක්‍රමණය කියන්නේ අනුක්‍රමණය මේ සංඛ්‍යා අනුක්‍රමයක්. ඒ කියන්නේ සංඛ්‍යා පිළිවෙලක් මොකක් හරි අනුක්‍රමයක් කියන්නේ නිකන් පිළිවෙලකට දාලා තියනවා වගේ අදහස් තමයි දෙන්නේ. හරි. ඊළඟ බලමු ඊළඟ වර්ගයේ යම්
ප්‍රකාශනයක් යම් සංඛ්‍යාවකින් බෙදෙන බව පෙන්වන්න. මේකත් අපිට පුළුවන් ගණිතාභින්න මූලධර්මයෙන් ඔප්පු කරන්න. හරිද? මේක කරන්නේ මම මේකත් එක්සාම්පල් එකකින්ම වැඩේ විස්තර කරන්න. හිතන්න මෙහෙම එකක් දීලා දෙනවා කියලා. 3 වතාවක් 2n ඍණ 1 කියන එක. හරිද? 3 වතාවක් 2n ඍණ 1 කියන කෙනා මෙන්න මේක sorry 3 වතාවක් 2n ඍණ කියන 1 කියන කෙනා 8න් බෙදෙන බව පෙන්වන්න. 8න් බෙදෙන බව පෙන්වන්න කියලා දීලා දෙනවා. හරිද? මෙන්න මෙයා 8න් බෙදෙනවා බව පෙන්වන්න කියලා තියෙනවා. හරි. මේ තියෙන්නේ n වෙච්ච මොකක් හරි ශ්‍රිතයන්නේ. ඒතර අපිට මේක මේ ගාන හදනකොට මේකේ ස්ටෙප් ටිකත් අර වගේමයි පොඩි තැන්වල වෙනස් කම් ටිකක් තියෙනවා. right. හරි මං එහෙනම් මෙහෙම ලියමු. අපිට මේක ලියන්න පුළුවන් fn සමානයි 3 2n ඍණ 1 ලෙස ගනිමු කියලා අපි ලියමු. ලෙස ගනිමු කියලා. මොකද මේක n වල n ගේ අගය වෙනස් වෙවි තියෙන ශ්‍රිතයක් තමයි මේ තියෙන්නේ. right? n වලට එක එක අගයන් එන ශ්‍රිතයක් තමයි මේ තියෙන්නේ. හරිද? fn කියන ශ්‍රිතයක් තමයි මෙතන තියෙන්නේ. n වලට ඕනම අගයන් ටිකක් එන්න පුළුවන්. හරිද? එතකොට මේකදි කරන්නේ ඉස්සල්ලාම අපි ගන්නවා n සමාන 1ට. 1 විට දාලා අපි n සමාන 1 දාපුවම මේකේ left hand right hand ගන්න නැහැ. මොකද මේ තියෙන්නේ ශ්‍රිතයක් නේ. අපි ශ්‍රිතයක් විදිහට ගත්තා මේක. දැන් 8න් බෙදෙන බව පෙන්වන්න තියන්නේ. අපි n සමානයි 1 විට මේක බලනවා. එතකොට එනවා n එක දාපුවම f1 සමානයි 3 වතාවක් 2 1 ඍණ 1. 3 වර්ගය 6යි. sorry 3 වර්ගය 9යි. 9න් එකක් අඩු වුණාම 8යි. උත්තරේ 8ක් එනවා. එතකොට අපිට ලියන්න පුළුවන්. එම නිසා n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍යයි කියලා මොකක් හරි එක ලියන අපි ලියන එක. හරි. ඊට පස්සේ අපි කරනවා මේකෙත් අර සිස්ටම් එකමයි යන්නේ. ආදේශයක් ඇප්ලිකේෂන්ස් තමයි චුට්ටක් වෙනස් වෙන්නේ. right. ඊට පස්සේ අපි යන්නේ n සමානයි p විට ප්‍රතිඵලය චෙක් කරනවා. එතකොට n සමානයි p සඳහා sorry චෙක් කරනවා නෙමෙයි n සමානයි p සඳහා ප්‍රතිඵලය සත්‍යයි කියලා අපි ගන්නවා. එතකොට අපි කියන්නේ ප්‍රතිඵලය සත්‍යයි කියලා ගන්නවා වගේම. ඒකට වෙන්නේ fp සමානයි 3 වතාවක් 2p ඍණ 1 කියලා ගන්නවා. සමානයි අපි කියන්නේ n සමානයි p විට right. මට පොඩ්ඩක් වැරදුනා. මේකෙදි ලියන්නේ අර විදිහට නෙමෙයි. හරිද? මේකේ ලියන්නේ මම කියන්න. මේ ටික හරි n සමාන 1ට වෙනකම්ම ලියන ටික හරි. මෙතනදී ලියන්නේ n සමානයි p විට n සමානයි p විට fn 8න් බෙදෙන බව උපකල්පනය කරමු. හරි මේක දැන් ගන්නවා අර වගේම තමයි. දැන් අරක අපි කරේ දැන් ශ්‍රේණි සඳහා සහ අපි අර සංඛ්‍යා අනුක්‍රම සඳහා ගණන් හදනකොට අපි ගත්තේ n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයි කියලානේ. right. ඒතර මේක අපි ගන්නෙ දැන් මේක අපි ගන්නෙ n සමානයි p සඳහා ප්‍රතිඵලය දැන් අපිට අන්තිමට පෙන්වන්න දීලා තියෙන්නේ මේක 8න් බෙදෙන බවනේ. ඒතර මේක කරන්නේ n සමානයි p විට fn කියන කෙනා 8න් බෙදෙන බව අපි උපකල්පනය කරන්නේ. දැන් අර කරේ ප්‍රතිඵලය සත්‍යයි කියලා. මේක කරන්නේ fn කියන කෙනා 8න් බෙදෙන බව අපි උපකල්පනය කරනවා. දෙකේම අපි assumption එකක් තමයි කරන්නේ. right. දෙකේම assume කරනවා මේකේ අන්තිම උත්තරේ මෙහෙම වෙනවා කියලා. හරිද? මේකත් තමයි කරන්නේ. දැන් මේකේ අන්තිමට අපිට හොයන්න තියෙන 8න් බෙදෙන බවනේ. දැන් කලින් ඒ වගේ මොකද්ද කරේ? ගණිතබින්න මූලධර්මයේ සමීකරණය සත්‍යාපනය කරන්නේ. ඒ කියන්නේ සමීකරණේ දෙපැත්ත සමානයි කියලා පෙන්වන්න තමයි කලින් එකේ තිබ්බේ. ඒතර ඒකෙත් අපි n සමානයි p වෙට අපි කරේ සමීකරණ දැන් කලින් ඒවයි කරේ n සමානයි p ට සමීකරණ දෙපැත්ත සමානයි කියලා පෙන්වනවා. දැන් මේක අපි ප්‍රශ්නේ අහන්නේ 8න් බෙදෙන බවනේ. මේකෙත් අපි කරන්නේ n සමානයි p විට fn 8න් බෙදනවා කියලා උපකල්පනය කරනවා. එච්චරයි. එතකොට මේක කරන්න තියෙන්නේ අපි දැම්ම fp සමානයි 3 වතාවක් 2 p ඍණ 1
සමානයි 8යි k කියලා දානවා. මේ k කියන්නේ තාත්වික නියතයක්. right. k කියන්නේ තාත්වික නියතයක් නෙමෙයි k වලට එන්න ඕනේ ධනාගයක් විතරයි. sorry. තාත්වික නියතයක් නෙමෙයි k කියන්නේ ධන නිකිලයක්. මේක k කියන්නේ ධන නිකිලයක්. k වලට ඍණාගයන් එන්න බෑ. k කියන්නේ ධන නිකිලයක් කියලා අපි දානවා. ඒ කියන්නේ මේ කෑල්ල 8ෙන් බෙදෙනවා කියන්නේ මේ. ඒ කියන්නේ 8 වතාවක් ධන නියතයක් තියෙනවා. හරිද? 8 වතාවක් ධන නියතයක්. හරි. එතන මේකට අපි 1 කියලා දාගන්නවා. දාගෙන n සමානයි p ධන 1 විට අපි මේක කරන්න p ධන 1 විට කෙලින්ම fp ධන 1 ගන්නවා. fn තියෙනවනේ. මේක n වෙනුවට p ධන 1 දාන්න. f p ධන 1 සමානයි 3 වතාවක් 2 p ධන 1 ඍණ 1. මේක දැන් ඊට පස්සේ මේක සොයන් පෙන්වන්න තියෙන්නේ. හරිද? 8ෙන් බෙදෙනවා කියලා. මේක කරන්නේ මෙහෙමයි. දර්ශක නීතියම තමයි ඈ. ඔන්න බලන්න. හරි. දර්ශක නීතිය තමයි. මේක ඇතුළට ගන්න. ඒතර 2p ධන 2 ඍණ 1 එනවා. මේකේ අපිට මේක වෙනම ලියන්න පුළුවන්. ඒතර 3 වතාවක් 2p වතාවක් 3 වතාවක් 2. මම කරපු දේ තේරෙනවනේ දර්ශක නීති මම මේකට ඇප්ලයි කරා. ඍණ 1. 3 වතාවක් 2p මොකක්ද? මේ තියෙන්නේ 3 වතාවක් 2p කියන එක. එතකොට මෙතනින් උත්ත කරලා මෙතනට ආදේශ කරන්න. 3 වතාවක් 2p වෙනුවට අපිට දාන්න පුළුවන් 8k ධන 1. 8k ධන 1 වතාවක් මෙතන 3 වර්ගය 9ක් තියෙනවා. 9 ඍණ 1. හරිද? ඊට මේක මෙහාට දාන්න. 8 වරක් 9 වරක් k ධන 9 ඍණ 1. මෙතනින් එනවා 8 වරක් 9 වරක් k ධන 8ක් එනවා. එතකොට මෙතනින් 8ක් එළියට ගන්න. දැන් 9යි k ධන 1. එතකොට ඔයාලට මෙතන පේනවා මේක වෙනුවට අපි දාමු k ඩෑෂ් කියලා. එතකොට කෙලින්ම මෙතනින් එන උත්තරේ f වල p ධන 1 කියන්නේ 8 වතාවක් k ඩෑෂ්. k ඩෑෂ් කියන්නේ මේකක්. ධන නිකිලයක්. හරි. ඔතනින් දැන් ඊට පස්සේ අන්තිමට ලියනවා අරකම ලියන. එතන ලියනවා n සමානයි p ධන 1 විට ප්‍රතිඵලය 8ෙන් බෙදේ. එම නිසා සියලු n ධන නිකිල සඳහා fn සමානයි 3 2n ඍණ 1 සමීකරණය ගණිත අභින්න මූල ධර්මයෙන් 8ෙන් බෙදේ. ඔච්චරයි. එතකොට දැන් ගණිත අභින්න මූල ධර්මයට අදාළ මේන් කරුණු ටික ওই ටික තමයි. හරි ඊළඟට අපි මේකේ තව එක ගානක් හදලා කෙලිම එක්සෑම් ගණන් වලට යන්න. right අපි මෙහෙම අපි කෙලිම එක්සෑම් ගණන් වලට යන්න. ඒතර වැඩේ ටිකක් ලේසි. right මම ඉස්සෙල්ලාම ටිකක් අර ඇඩ්වාන්ස් ගණන් ටිකක් ගත්තා. අපි බලමු එහෙනම් දැන් 2000 ගාන 2000 ගාන බලමු අපි දැන්. හරිද? 2000 ගාන. right 2000 ගාන අපි බලමු. 2000 ගත්තාම මේක හොඳ ගණන් ටිකක් තියෙනවා මේ ඉස්සර ආපු පේපර්ස් වල. හරි. 2000 ගානේ මොකක්ද තියෙන්නේ? මේ කියනවා n ගේ ඕනෑම ධන නිකිලයක් සඳහා n ගේ ඕනෑම ධන නිකිලයක් සඳහා un සමානයි 1 වතාවක් n ධන 2 වතාවක් n ඍණ 1 ධන 3 වතාවක් n ඍණ 2 ධන මෙහෙම දිගටම ගිහිල්ලා අන්තිමට ඉවර වෙනවා n ඍණ 1 වතාවක් 2 ධන n වතාවක් 1. හරි. මේ වගේ එකට එන්න ඕගොල්ලන්ට ශ්‍රේණි වල දැනුම තියෙන්න ඕනේ. right.
මම ඉස්සෙල්ලා පොඩ්ඩක් ශ්‍රේණි ටිකක් පටස් කරලා නිකන් ඒ වගේ ඔයන පොඩි මේවට කියලා දෙන්න. මම වෙනම ශ්‍රේණි වලට ආපුවාම වෙනම ඩීටේල් කරන්න. දැන් ටයි පොඩි එකක් තියෙන දෙන්න. හරි. සිග්මා r සමානයි 1 ඉඳන් n දක්වා r. මේක ලියන්න පුළුවන් 1 දන 2 දන 3 දන 4 දන මෙහෙම දන එන්න. හරිද? මේක පොඩි නෝට් එකක් දාගන්න. r සමානයි 1 ඉඳන් n දක්වා r අපිට මෙන්න මේක. කියන්නේ මේකම කම්ප්‍රෙස් කරලා තමයි මෙතන තියෙන්නේ. හරිද? හරි. අපි එහෙනම් එලිම ගානට දැන් ඔයගලන්ට පේනවා ඇති. ගානේ මෙතන එන අර මේ ලස්සන ශ්‍රේණියක් තියෙනවා. මට තව එකක් කියන්න බැරුණා. හරිද? හරි කමන්නේ. දැන් මේක තමයි දීලා තියෙන අපිට දත්තය. un කියන්නේ මේක. මේක සඳහා ගණිත අභියුන්නයෙන් මෙන්න මේක තමයි අපිට පෙන්වන්න කියලා තියෙන්නේ. හරිද? un සමානයි 1/6යි n වතාවක් n ධන 1 වතාවක් n ධන 2. ඔන්න ඕක තමයි පෙන්වන්න කියලා තියෙන්නේ. හරි අපි එහෙනම් එලින්ම යම් මේකට ගාන හදන්න. රයිට් එතකොට ගාන ගත්තාම අපි ඉස්සෙල්ලා අර වගේම මොකක්වත් නෙමෙයි n සමාන 1ට. දැන් මෙතන උගලන්ට තියෙන එක පොඩ්ඩක් පේනවා මොකක්ද තියෙන්නේ කියලා. සංඛ්‍යා අනුක්‍රම වල ගානක් තමයි මෙතන තියෙන්නේ right. ඒක පේන්න ඕනේ. n සමාන 1 දාමු. මම ලියන්නේ. ඔයගොල්ලෝ ලස්සන ලියලා කරන්න. right. මම අර කිව්ව ස්ටෙප්ස් ටික ලස්සන ලියලා කරන්න. මේක අපි normal දාලා දාමු. n සමාන 1 දාපුවම u1 කියන්නේ u1 දාපුවම මෙතන එනවා 1/6යි 1යි 2යි 3යි u1 එකක් එනවා. හරිද? n සමාන 1 විට ප්‍රතිඵලය එකක් එනවා. හරිද? ඒතර අපි බැලුවේ left hand side එක. හරිද? අපිට un වල එකක් දීලා තියෙනවනේ. හරිද? හරි. මෙතන මම පොඩි දෙයක් තව කියලා දෙන්න ඕනේ. මෙහෙම එකපාරම කියවලුවම තේරෙන්නේ නැහැ. මේක ඇසුරින් මේක කරන්නේ n සමාන 1 දාපුවම left hand side එක බලමු. කියන්නේ un u1 u1 අපිට මේ පැත්තට ගන්න දත්තයක් නැහැ. මෙතන තියෙන දත්තයක් නේ. මෙතන int එක දාන්න මෙතන 1යි. 1 දාපුවම මෙතන බිංදුවයි. මෙතන ඍණ 1යි. ගිහිල්ලා ආයි මෙතන බිංදුවයි. මෙතන 1යි. මේ ටික ඔක්කොම එකතු වුණාම u1 එනවා අපිට එක් වරක් 1 එකක් එනවා. හරිද? u1 අපිට එකක් එනවා. දැන් මෙතන බලන්න මෙතන එකක් එනවනේ. හරිද? මෙතන එකක් තියෙනවා. මෙතන බිංදුවයි. මෙතන එනවා ඒ int එක දාපුවම ඍණ 1යි. ඒතකොට ඍණ 3ක් එනවා. හරි. මෙතන එකක් ඉතුරු වෙනවා. මෙතන බිංදුවක් වෙනවා. මේ ඍණ 3ක් එනවා. ඔය වගේම කෑල්ලක් අහරෙන් හැදිලා ධන 3ක් එනවා නේද? ධන 3ක් එන කෑල්ලක් තියෙනවනේ. ඒ කියන්නේ එතන මෙතන ආයි එකක් හැදෙනවා. එතන මේවා කැපිලා යනවා. කැපිලා ගිහලා ආයි ධන එකක් අහරෙන් හැදෙන අවස්ථාවක් තියෙනවා. එතනම කැපිලා ගිහිල්ලා අන්තිමට මේ එක විතරක් ඉතුරු වෙනවා. එතන u1 එකක් කියලා අපිට ගන්න පුළුවන්. හරිද? හරි right hand side එක ගත්තාම හරි right hand side එක ගමු. right hand side ගත්තාම මෙතන එනවා 1/6යි 1යි 1 ධන 1යි 1 ධන 2යි මෙතන දෙකක් එනවා මෙතන තුනක් එනවා 3ට 1යි 6ට 2යි 2යි මෙතන එකක් එනවා. එතකොට n සමාන 1 සඳහා ප්‍රතිඵලය සත්‍ය වෙනවා. හරි ඊට පස්සේ අපි කරන්නේ මේ n සමාන p ට ප්‍රතිඵලය සත්‍ය කියලා උපකල්පනය කරනවා. p ප්‍රතිඵලය සත්‍ය කියලා උපකල්පනය කරලා අපි ගෙලින්ම ලියනවා up සමානයි 1/6යි p වතාවක් p ධන 1යි p ධන 2යි. මේක පළවෙනි සමීකරණය වල ගන්න.
හරි ඊළඟට අපි කරන්නේ n සමාන p ධන 1 විට ප්‍රතිඵලය පෙන්වනවා. හරි අපිට ඒකට පාවිච්චි කරන්න තියෙනවා. දැන් අපිට මෙහෙම කේස් එකක් තියෙනවානේ. p ධන 1 දාපුවාම අපි කරන්නේ මේක ඇසුරෙන් මේක පෙන්වනවා. හරිද? n සමානයි p ධන 1 දානවා අපිට ඇස. p ධන 1 p ධන 1 දාපුවාම මෙන්න මේක ඇසුරෙන් තමයි පෙන්වන්න ඕනේ. ඒතර මේක un වෙනකොට අපි p ධන 1 ආදේශ කරලා ආයි මේ නැවතත් මේක ලියාගමු බලන්න. හරිද? එතකොට මෙතන එනවනේ මෙහෙම u p ධන 1 සමානයි. හරිද? u p ධන 1 අපිට එනවා හරි. මේක එන්නේ උඩ p ධන 1 දානවා. එක් වතාවක් p ධන 1යි ධන දෙවතාවක් p ධන 1 දාපුවම p ධන තුන් වතාවක් p ධන 1 දාපුවම p ඍණ 1යි න 1යි ධන මෙහෙම ගිහිල්ලා එතන p ධන 1 දාපුවම 2යි p ධන p ධන 1යි තාවක් කොහොම එනවනේ. ඊට පස්සේ මම මෙතන පොඩි වෙනසක් කරනවා. මෙතන p ධන 2 කියන්නේ අපිට මෙතන අනන්ත ප්‍රමාණයක් තියෙනවනේ මේ. එතන මෙතන තියෙනවා 1 ඉඳන් p ධන 1 දක්වා ටික මෙතන තියෙන්නේ. n සමානයි 1 ඉඳන් p ධන 1 sorry r සමානයි ඔව් මේ කියන්නේ r සමානයි 1 ඉඳන් p ධන 1 දක්වා ටික තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ r සමානයි p ධන 1 ඉඳන් 1 දක්වා. මේකෙම අවරෝහණයකනේ මෙතන තියෙන්නේ. මේක කෙලින් මෙහාට යනවා මේක අඩු වෙනවා. එහෙම නැතිනේ p ධන 1 එතන 1 2 3 කොහොම ගිහිල්ලා 2 මේ එහෙමම ගිහිල්ලා p ධන 1 මෙතන ගත්තාම හරි මෙතන ගත්තාම p ධන 1 p ඍණ 1 අඩු වෙලා ඇවිල්ලා 2 1 අර ගමන තියෙන්නේ. අපිට මේ ටික ලියන්න පුළුවන් නේ n සමාන 1 ඉඳන් p දක්වා විදිහට. දැන් up කියන්නේ මේකනේ n සමාන 1 ඉඳන් p දක්වා ටික. 1 ඉඳන් p දක්වා ටික ඒ කියන්නේ 1 ඉඳන් p දක්වා ටික මෙහෙම වැඩි වෙනකොට p වල ඉඳන් 1 දක්වා ටික මෙහෙම අඩු වෙලා යනවා. ඒ කියන්නේ ඊඩිගේ ගුණිතය. හරි. මම මේක පොඩ්ඩක් මෙහෙම ලියලා පෙන්නන්නම්කෝ. ඔතන තියෙන්නේ මෙන්න මෙහෙම සරලවම ගත්තොත් un කියන්නේ සිග්මා හරිද? r සමානයි 1 ඉඳන් n දක්වා r වතාවක් හරිද? n ඍණ r නේ තියෙන්නේ. sorry r සමානයි බිංදුව ඉඳන් n දක්වා හරිද? r ධන 1 වතාවක් n ඍණ r නේ තියෙන්නේ මෙතන. නේද? බිංදුවයි 1යි මෙන්න මේකනේ තියෙන්නේ. එතකොට p ධන 1 දාපුවම මෙතන වෙන්නේ r සමානයි p ධන 1ක් දාපුවම මෙතන එන්න ඕනේ r මෙතන මේකම ඇවිල්ලා r සමාන බිංදුව ඉඳන් p ධන. ඒතර මේකට ඇඩ් වෙන්න ඕනේ මොනවද? r ධන 2යි n ඍණ r නේ. එතකොට මෙතන r ධනයකට ධනයක් එනවා. n ඍණ r ධන එකක් එනවා. හරිද? හරි. එතකොට ඔන්න ඔය වගේ ගන්න එන්න ඕනේ. හරි. එතකොට අපි කරන්න ඕනේ. එතකොට මෙතන මේ කෑල්ල තියෙනවා. already u p කියන කෑල්ල තියෙනවා. එතකොට වැඩි වෙන කෑල්ල තමයි අතනට එන්නේ. හරි. අපි මේ ටික ඔක්කොම එක ළඟට ගමු. හරිද? ඔක්කොම එක ළඟට ගමු අපි. ගන්න තියෙන්නේ මෙහෙමයි. u p ධන 1 සමානයි. මෙතන already up තියෙනවා. මොකද මෙතන තියෙන්නේ 1 ඉඳන් p ධන 1 දක්වා සහ p ධන 1 ඉඳන් 1 දක්වා. ඒතර 1 ඉඳන් p දක්වා එකක් තියෙනවා මෙතන. හරි 1 ඉඳන් p දක්වා සහ p වල ඉඳන් 1 දක්වා එකක් තියෙනවා මෙතන. ඇතුලේ තියෙනවා.
අපි ඒ ටික UP කියන කෑලි ටික එළියට අරගෙන ඉතුරු ටික වරහක් ඇතුලේ දාලා කරමු. ඉතුරු වෙන්නේ මොනවද ඔන්න. එතකොට අපි දැන් කරමු එක් වතාවක් p ධන මේ ටිකම දාමු. දෙවතාවක් p ඍණ 1 ධන තුන් වතාවක් p ඍණ 2 ධන මෙහෙම ගිහිල්ලා ධන p ඍණ එක වතාවක් 2 ධන n වතාවක් 1. මෙතන මේ ටික එනවා. තව අපිට ඇඩ් වෙන්නේ වැඩිපුර ඇඩ් වෙනවා මෙන්න මේ ටික. 1 ධන 2 ධන 3 ධන මෙහෙම ධන p ඍණ 1 ධන p. මේ ටික තමයි වැඩිපුර ඇඩ් වෙන්නේ. මේ ගාන ටික සංකීර්ණ ගානක්. මේ ඉස්විතා මම මේ ගානම ගොඩක්ම ගත්තේ මොකද මේ 2000 ආපු හොඳ ගාන 2000 ඒ සමය 2010ට කලින් ආපු ගණන් එයා සමය හොඳ ගණන් ටිකක් තියෙන්නේ. right මේ තියෙන්නේ කෙලින්ම UP. මේ තියෙන්නේ මොකද මේ තියෙන්නේ මේ තියෙන්නේ කෙලින්ම මෙන්න මේක සිග්මා r සමානයි 1 ඉඳන් n දක්වා r. හරිද? සිග්මා r සමානයි 1 ඉඳන් n දක්වා r තමයි මෙතන තියෙන්නේ. ඒතකොට ඒකක අපි දන්නවනේ කොහොමද ලියන්නේ කියලා. මේ වගේ එක ප්‍රතිඵලය අපි ලියන්නේ සෝරි මෙතන තව p ධන එකක් එනවානේ. මෙතන ඇඩ් වෙනවනේ මෙතන මෙතන p ධන එකක් තියෙනවනේ. right ඒතකොට p ධන එකකුත් එනවා. p ඍණ 1 ධන p ධන p ධන 1. ඒතර මේ තියෙන්නේ සමාන 1 ඉඳන් n ධන 1 දක්වා 1. ඒතර දන්න මේ වගේ එක මේක ශ්‍රේණි වල උගන්වන කෑල්ලක්. මේ වගේ එකක් අපිට ලියන්න පුළුවන් මෙහෙම භාගයයි p ධන 1යි p ධන 2යි. මේ විදිහට ලියනවා මේ වගේ එකක්. හරිනේ. හරි. එතකොට දැන් අපි මූලික පැත්ත ඉවරයි. මේක මේ විදිහට ලියන්න මේක පොඩි නෝට් එකක් දාගන්න මේ කෑල්ල. ඉතින් අපිට කෙලින්ම UP ධන 1 ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. UP ධන 1 සමානයි. මෙන්න UP නේ. UP කියන්නේ මෙන්න මේක. 1ට 6යි p වතාවක් p ධන 1 p ධන 2 ධන මේ කෑල්ල තියෙන්නේ අර අරගෙන ශ්‍රේණිය එකනේ. ඒක එනවා මෙන්න මේ කෑල්ල. භාගයයි p ධන 1යි p ධන 2. හරි. එතකොට අපිට දැන් තියෙන්නේ මේක මේ විදිහට හදාගන්න එක. හරිද? ඒකට කරන්න තියෙන්නේ අපිට මේ ටික පොඩ්ඩක් එහාට මෙහාට කරලා පොදු ඒවා ටික එළියට අරගෙන. එතකොට මෙතන එන්න ඕනේ ටික මම කියන්නම්. මෙතන එන්න ඕනේ u වල p ධන 1 සමාන 1ට 6යි p ධන 1 p ධන 2 p ධන 3. එහෙම එන්න ඕනේ. මෙහෙම කරමු අපි. ඔන්න මේ පොඩි සුළු කිරීමක් දාලා දාමු අපි. එතකොට මෙතන 1ට 6යි දැන් මෙතන p ධන 1 තියෙනවා p ධන 2 තියෙනවා. p ධන 1යි p ධන 2යි අපි එළියට ගමු. හරි අපි නම් මෙතන පොඩි සුළු කිරීමකට යන්න. එහෙනම් අපි ගෙලින්ම මෙතන 1ට 6කුයි p ධන 1යි p ධන 2යි එළියට ගමු. දෙවෙනිතරම් පොදු වෙන්නේ p ධන 2. මෙතන එනවා. මෙතන p ඉතුරු වෙනවා. දැන් ධන 3ක් එනවා. හරි. ඒතර ගෙලින්ම දැන් මේ ටයිප් එකට හැදලා තියෙනවා. ඉදරවත් මේකෙත් අර ලියන්න ඕන ටික ඔක්කොම ලියන්න ඕනේ. n සමානයි මොකද්ද මේ n සමානයි p ධන 1 විට ප්‍රතිඵලය සත්‍යයි. p n සමානයි p ධන 1 විට ප්‍රතිඵලය සත්‍යයි. ඒ අන්තිමට ලියනවා 0 ඉඳන් මේක සඳහා ගණිත බිඳු මූල ධර්මයේ ප්‍රතිඵලය සත්‍යයි නේ මේ විදිහට. ඊළ වැඩි කරගන්න. හරි. අපි දැන් කෙලින්ම යමු. මෑත කාලින ආපු එක්සෑම් එකේ ගණන් ටික කරමු. right අපි ගෙලින් මෙහෙම ඉස්සෙල්ලා කරමු 2024 ආපු ගමන් 2024 ආපු ගමන් ඉස්සෙල්ලාම
23 24 24 ගාන ඇත්තටම ලොකු දෙයක් නැහැ 24 ගානේ තියෙන්නේ අර මේ සරලවම අර දැන් මෙහෙම එකක් දෙතන 24 ගානක් ඕන නැති පෙන්නන්නම්කෝ ඒකේ තියෙන මෙහෙම එකක් හරි 7 n 1 කියන කෙනා 6 න් බෙදෙන බව පෙන්නනවා මම මේක නියම කොටස් කරලා හරි දාන්න එහෙනම් n සමාන 1 දාපුවම මම එහෙමක් ගමු f n සමානයි 7 n 1 n සමාන 1 දාපුවම f1 සමානයි 4 මේක සමානයි 6යි. n සමානයි p වලට fp සමානයි 7 p එක සමානයි 6යි k. එසේ ගන්නවා. n සමානයි p විට මෙයා 7න් බෙදෙනවා කියලා අපි ගන්නවා. හරි. n සමානයි p දන එක විට n නාම fp දන එක සමානයි 7 p දන එක ඍණ 1 මේ කොට ගන්න 7 p වතාවක් 4 ඍණ 1 7 p වලට මෙතනින් බැක් කරලා 6 k දන 1 4 ඍණ 1 එතකොට 6 වතාවක් 7 k දන 4 ඍණ 1 දැන් 6 වතාවක් 7 k දන 6ක් එනවා 6ක් කෙලීට ගන්න 7 k දන එකක් එනවා මේකට දාමු k dash කියලා. ඒතර 6 වතාවක් k dash. හරිද? එතකොට fp දන එකට මේ k කියන්නේ මේක අනිවාර්යෙන් මේක ලියන්න ඕනේ. මේ පොයින්ට් එක අනිවාර්යෙන් ලියන්න ඕනේ. k කියන්නේ ධන නිගලයක් කියන එක. මේකෙත් ලියන්න ඕනේ k dash කියන්නේ ධන නිගලයක් කියන එක. මේක අනිවාර්යෙන් ලියන්න ඕනේ. මේවා ලකුණු මේවා වැදගත් කරගන්න. මේවා අනිවාර්යෙන් වැදගත් පොයින්ට්. මේවා කියන්න ඕනේ එක්සෑම් එකේ. දන්නේ කියලා කියන්නේ. හරි. අපි යමු 2023 ගානට 23 24 එක්සෑම් එකේ ගණිත ගුණ ගන්නට යනවා. හරි. 23 24 එක ගත්තාම ඒකේ තියෙන්නේ අර සංඛ්‍යා අනුක්‍රම ඇසුරින් වෙන ගානක් තමයි ඒකේ තියෙන්නේ. හරිද? ඒකේ දීලා තියෙනවා මෙන්න මෙහෙම. හරිද? u1 සමානයි 2යි. u1 සමානයි 2යි u n ධන 1 සමානයි u n ධන 1 සමානයි u n ධන 2යි u n ධන 2යි හරි නම් අපිට මේක හොයන්න කියලා තියෙන්නේ u n සමානයි n වර්ගය ඍණ n ධන 2 n වර්ගය ඍණ n ධන 2 බව මේක ගණිත පෙන්වීම ධර්මයේ සත්‍යය කියලා පෙන්වන්න තියෙනවා. හරිද? අර විදිහටම n සමානයි 1 එක ගත්තා මේ පැත්තේ u1 සමානයි 2ක් කියලා අපිට දෙනවා මේ left hand side එක. හැම වෙලාවෙම left hand side right hand side කියලා දාන්න. q1 සමානයි 2යි. එතන right hand side එක ගත්තාම u right hand side එක ගත්තාම මේක ඉන්නේ එකේ වර්ගයේ 1යි 1යි 2යි. તો left hand side සමානයි right hand side. n සමාන 1ට ප්‍රතිපලයේ සත්‍යය. අතතර ඒ වලින් n සමානයි p විට ප්‍රතිපලයේ සත්‍යයයි ගන්න. ඒක up එනවා. p වර්ගයේ ඍණ p ධන 2. මේක කියලා ගන්න. ඊට පස්සේ n සමානයි p ධන 1 විට අපිට කෙලින්ම දීලා තියෙන උත්තරේ u p ධන 1 සමානයි u p ධන 2යි කියලා බෙදලා තියෙනවා. u පිට මෙතනින් දාන්න p වර්ගයේ ඍණ p ධන 2 ධන 2යි p මෙතන එනවා කොහමද මෙතන පෙන්නන්නේ මොකද්ද up ධන 1 සමානයි p ධන 1 වර්ගයේ ඍණ p ධන 1 ධන 2. හරි. දැන් අපිට මෙතන ටිකක් සංකීර්ණ එකක් වගේ තියෙන්නේ. මේක අපි චුට්ටක් වෙනස් කරමු.
හරි UP ධන 1 අපිට එන්න ඕනේ මෙන්න මෙහෙමනේ ධන 1 වර්ගය ඍණ p ධන 1 ධන 2 හරි අපි මේකට වෙනස් කරමු p ධන 1ක් එළියට ගත්තා එළියට ගත්තාම මෙතන එනවා p ධන 1යි ඍණ 1 ධන 2 මේකට මේක ඇතුළා p ධන 1යි p ධන 2ක් එන්නේ දැන් මොකද මේ කරන්න ඕනේ දැන් මෙහෙම එකක් හොයාගන්න එක ලේසි නෙමෙයි මොකද බලන්න ඍණ p ට මේක කියපුවාම මෙතන p වර්ගයේ ධන p ධන 2 මේ තියෙන වර්ග සමීකරණයේ මූල කඩකම මෙහෙම එන්නේ එතන p ධන 1යි p ධන 2යි හරි මේකෙන් මේකව වෙන්නන්න එතනවා කරන්න ඕනේ මෙහෙම p ධන 1 ගත්තා p ධන 2 තියෙනවනේ මේක දාගන්න p ධන 1 ඍණ 1 ධන 2 දාලා p ධන 1ක් ඇතුළට දාන්න. කියන්නේ මෙතන අපි මෙහෙම එකපාරටම ගන්න එක අමාරුනේ මේ ටයිප් එකට මේ ෆෝමැට් එක ගන්න අමාරුනේ. අපි දන්න විදිහට අරගෙන රිවර්ස් දාලා මේ ෆෝමැට් එකට ගන්නවා. ඒ වගේ පොඩි ට්‍රික් එකක් තමයි පාවිච්චි කරන්නේ. හරිද? මේකමයි රිවර්ස් ගිහින් මේක ගන්න ඕනේ ඉච්චරයි. හරි. මේක ගන්න p ධන 1 වලට p ධන 2 වර්ගයක් එනවා. එතන වෙන p ධන 1ක් දෙකක් එනවා. හරි. ඔබේ ඔච්චරයි එන්නේ. හරි ඊට පස්සේ ඔබ දැන් මේක පෙන්නලා ලියන්න n සමාන එකට ප්‍රතිඵලය සත්‍යයි. එම නිසා සියලු අර ලියන්න ඕනේ ටික දැන් මම කලින් මේ වීඩියෝ එකේ කිව්වනේ ටික. රයිට්. අපි එහෙනම් දැන් ඊළඟට 2018 ගාන බලමු. ඒක සමාන ශ්‍රේණි ගණක් තියෙන්නේ. මේ තියෙන 2018 තියෙන ගාන. රයිට්. මේකේ කියලා තියෙන්නේ අර ශ්‍රේණි සම්බන්ධ එකක් තමයි මෙතන තියෙන්නේ. මේ කියලා දෙන්න ඉතින් r සමාන 1 ඉඳන් n දක්වා මේක අර මේ දෙපැත්ත සමීකරණ සමාන කරන එකත් අපි කරේ ශ්‍රේණි වල කරේ. රයිට්. මේකට තර අපි normal ගමු. n සමාන 1 විට බලමු. ඒතර එනවා මේකේ r සමාන left hand side එක. r සමාන 1 ඉඳන් 1 දක්වා r ඝණය 1 ඝණය 1යි. right hand side එක ගත්තාම 1ට 4යි 1 වර්ගය 1 ධන 1 වර්ගය 1යි. අර ටික හිමම ලියන්න ඕනේ. n සමානයි p විට ප්‍රතිඵලයේ සත්‍යයි කියලා ගත් අරගෙන බලනවා සිග්මා සමාන 1 ඉඳන් p දක්වා r ඝණය සමානයි 1ට 4යි p වර්ගය p ධන 1 වර්ගය. ඒතර r සමානයි n සමානයි p විට ප්‍රතිඵලයේ සත්‍යයි කියලා අපි ගත්තා මේ සමීකරණය. ඊට පස්සේ n සමානයි p ධන 1 විට මේ සමීකරණයේ ඇසුරෙන් අපි p ධන 1 සත්‍යයි කියලා පෙන්නනවා. රයිට්. ඒක විතර අපි ඒක කරන්නේ දෙපැත්තටම ඒතර ඇඩ් වෙන්න ඕනේ මොකද හරි. මට දැන් කියන්න. දැන් මෙතන p ධන 1ට අපි සත්‍ය කරන්න ඕන නම් මේ දෙපැත්තටම ඇඩ් වෙන්න ඕනේ මොකද්ද? p ධන 1 ඝණයක් නේද ඇඩ් වෙන්න ඕනේ. එතකොට නෙන්නේ 1 ඉඳන් p දක්වා r ඝණය 1 ඝණය සමානයි 1ට 4යි p වර්ගය p ධන 1 වර්ගය ධන p ධන 1 ඝණය. හරි p ධන 1 ඝණය. හරි එතකොට රයිට්. එතකොට මෙන්න මේ කෑල්ලට මේක සෙට් වුණාම කෙලින් වෙනවා සිග්මා r සමාන 1 ඉඳන් p ධන 1 දක්වා r ඝණය සමානයි. රයිට්. ඊට පස්සේ මෙතන සුළු කිරීමක් කරලා මෙන්න මේ ෆෝමැට් එකට ගමු. අපි මම මේක කරනවා p ධන 1ක් p ධන 1 වර්ගයක් එළියට ගන්නවා. p ධන 1 වර්ගයක් එළියට ගත්තාම මෙතන ඉතුරු වෙනවා 1ට 4 එනවා p වර්ගය එනවා p ධන 1ක් එනවා. හරිද? එතකොට මෙතන පොඩි සුළු කිරීමක් අපිට යන්න වෙනවා. හරිද? මෙහෙම කරමු. අපි 1ට 4 p එකක්ම ගමු. හරිද? එතකොට තවත් වැඩි ලේසි. 1ට 4 p ධන 1ක් වර්ගයක්ම ගමු අපි. එතකොට මෙතන හරි මෙතනට 4ක් එනවා. එතකොට 4යි p ධන 4ක් එනවා. හරි. එතකොට
මෙතන කෙලින්ම හැදෙනවා. අපිට දෙන්න ඕන උත්තරේ මොකද්ද? 1/4යි p ධන 1 වර්ගය වතාවක් p ධන 2 වර්ගය. රයිට් මෙතන p ධන දෙකක් හැදලා තියෙනවා නිකම්ම. මේ තියෙන්නේ p ධන 2 වර්ගයක් මෙතන තියෙන්නේ. p ධන 1 ගේ බෙදීම 4 තින්නේ p ධන 2 වර්ගය. ඒ නිසා මනේ p ධන 1 වුණාමත් ප්‍රතිඵලය සත්‍ය වෙනවා. ඒතර අර ලියන්න ඕන කරුණු ටික ඕල් ලියන්න ඕනේ. හරි. මේක ඒතර වීඩියෝ එක පෝස්ට් කරලා බලා ගන්න තමන්ගේ උත්තරේ හරිද මේකත් එක්ක මේකත් එක්ක හරියට සෙට් වෙනවද කියලා. අපි එතකොට යන් ඊළඟ පාස් පේපර් ගන්න. මම මේ හදන අන්තිම පාස් පේපර් ගන්න. රයිට්. මම මේක ඉවර වෙලා තෝරන පොඩි දේවල් ටිකක් තියෙනවා කියන්න. මම ඒ ටික මේ ඊළඟ ගන්න හදලම කියන්න. හරි. අපි ඊළඟට බලමු අන්තිමට හදන එක මේක 2012 ගාන. 2012 ඒ ලෙවල් ගාන. මේක දීලා තියෙනවා 1 ධන 2 ධන 3 ධන n සමාන. මෙතන ශ්‍රේණියක් දීලා තියෙනවා මේ. සමාන්තර ශ්‍රේණියක් දීලා තියෙනවා අපිට. සමානයි n බෙදීම 2යි n ධන 1. රයිට්. සමාන්තර ශ්‍රේණියක් අපිට මෙතන දීලා තියෙනවානේ. මෙතන කෙලින්ම සමාන්තර ශ්‍රේණියක් අපිට දීලා තියෙන්නේ. ඒතර අපි කරන්න ඕනේ මේක ඕගලන්ට කැමති හදන්න පුළුවන්. ඕනනම් මේක කෙලින්ම මෙහෙම ලියන්න පුළුවන් අපිට r සමානයි 1 දැන් n දක්වා r නෙමේ තියෙන්නේ. මේක කෙලින්ම කෙටි කරලා ලියුවම මෙහෙම එන්නේ. මෙහෙම ලියන්න පුළුවන්. නැත්තම් මේ තියෙන විදිහටම ගාන හදන්නත් පුළුවන්. තියෙන විදිහට හැදුවොත් ඔයගලන්ට පොඩ්ඩක් ඉතින් අර වැඩි චුට්ටක් විතර අමාරු වෙන්න පුළුවන්. මොකද මේ අර අපිට ඔක්කොම අර කෙටි කරලා ලියුවහම වැඩේ ලේසිනේ. හරිද? මම දැන් මෙච්චර වෙලා හැදුවේ කෙටි කරලා ලියන්නේ. හරි. මම දැන් මේක තියෙන විදිහටම තියලා. ඒ කියන්නේ මේක සමාන්තර ශ්‍රේණිය අර කම්ප්‍රෙස් කරලා ලියන්නේ නැතුව මේක මේ විදිහටම තියලා මම දැන් ගාන හදලා පෙන්නන්න. හරිද? හරි. අපි ඉස්සෙල් බලමු n සමාන 1ට. n සමාන 1ට left hand side එක ගත්තාම එකනේ එන්නේ. right hand side එක ගත්තාම එකයි මෙතන දෙකක් වෙනවා. දෙකට දෙක කියවම එකයි. n සමාන 1ට ප්‍රතිඵලය සත්‍යයි. n සමාන p ට ගත්තාම ප්‍රතිඵලයේ සත්‍ය උපකල්පනය කරනවා. ඒ කියන්නේ 1 ධන 2 ධන 3 ධන p සමානයි p බෙදීම 2යි p ධන 1යි. මේක පළවෙනි සමීකරණය කියලා අපි ලියාගමු ලේසියට. n සමානයි p ධන 1 විට පළවෙනි සමීකරණයේ ඇසුරෙන් අපිට පුළුවන් දෙපැත්තටම p ධන 1ක් ඇඩ් කරන්න. p බෙදීම 2යි p ධන 1යි p ධන 1යි p ධන 1යි. රයිට්. ඒතර මම මෙතන පෙන්නන්න ඕනෙත් p ධන 1යි p ධන 2යි. හරි. අපි කෙලින්ම මේ ෆෝමැට් එකට හදාගන්න. මෙතනින් p ධන 1 බෙදීම 2ක් එළියට ගමු. මෙතන ඉතුරු වෙනවා p ධන මෙතන 2ක් එළියට ගත්තම 2ක් ඉතුරු වෙනවා. ෆෝමැට් එකට ඇවිල්ලා. ඒතර p ධන 2කට උත්තරේ සමානයි. p ධන 2කට ඉතුරු ප්‍රතිඵලය සත්‍යයි. දැන් මෙතන ඉවරයි ඉතින් වැඩේ. ඒතර දැන් ගණිත අභින්න මූලධර්මයෙන් සාමාන්‍යයෙන් දැනට එන්න පුළුවන් විදිහ අපි ඔක්කොම වගේ සාකච්ඡා කරා. රයිට්. හරි. අපි එහෙනම් දැන් පළවෙනි වීඩියෝ එකනේ මේක. හරිද? මම මේකේ මේ පොඩි දේවල් ටිකක් කියන්න හිතාගෙන හිටියා කලින් දැම්ම. රයිට්. අපි දැන් හරි. දැන් ඕගොල්ලෝ තව මාස දෙකක් වගේ ඉන්න තියෙන කාලේ. හරිද? එතකොට දැන් මේ වෙලාවේ ඕගොල්ලොන්ගේ පොටේ තමන් ඉන්න ලෙවල් එක තමන් දැනගන්න ඕනේ. මාස දෙකෙන් ඇත්තටම අර මේ එන ආශ්චර්යම ඒවා මොනවත් කරන්න බෑ. හරිද? මාස දෙකක් කියන්නේ ඉතාම පොඩි කාලයක්. රයිට්. ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න වෙනවා ඕගොල්ලන්ට. වැඩේ දිගටම අල්ලගෙන යන්න නම්. රයිට්. එතකොට මම ඔයගොල්ලන්ට පොඩි සිස්ටම් එකක් කියන්න. වැඩේ ඔයගොල්ලෝ දැන් මේ අන්තිම වෙලාවේ දැන් හිතන්න මම හිතන්න තමන්ගේ මට්ටම
S හරි F නම් right S හරි F නම් ඕගොල්ලන්ට එහෙම දැන් අවුරුදු දෙකක් තිස්සෙන් පිස්සු කෙල්ලනේ මෙන්න මේ මට්ටමේ ඉන්නවා කියන එකේ තේරුම හරිද F නම් මෙලොවම වැඩක් කරලා නැහැ S කියන එකේ තේරුම ඔයගොල්ලෝ ක්ලාස් ගිහිල්ලා තියෙනවා ක්ලාස් ගිහිල්ලා මොනවා හරි අර නිකන් සර් උගන්වන එක ඇහිලා නිකන් අර ඒ දැනුම විතරක් තමයි S කියන්නේ හරිද ඕගොල්ලන්ට මේ මාස දෙකේ හරිද දැන් හැබැයි මෙහෙමයි මම එක දෙයක් කියනවනේ මේ දෙගොල්ලන්ටම අඩුම තරමේ නෝට් එකක් හරි තියෙන්න ඕනේ හරිද මොකද දැන් මේක ස්පීඩ් රිවිෂන් යන්නේ එතකොට මම තියරි ඩීටේල් කියලා දෙන්නේ තියරි යන්තම් ඕගොල්ලන්ට උඩින් තමයි කියලා දෙන්නේ මොකද ලොකු දෙයක් කරන්න අපිට වෙලාව නැහැ එතකොට ඕගොල්ලන්ට අනිවාර්යෙන් තියරි නෝට් එකක් තියෙන්න ඕනේ හරිද එතකොට ඕගොල්ලන්ට ඒතර මේ මට්ටමේ ඉන්නවා කියන එකේ තේරුම ඕගොල්ලෝ තියරි බලලා නැතිකම තමයි තියෙන්නේ එතකොට මේ මට්ටමේ නම් ඉන්නේ ඕගොල්ලෝ පුළුවන් තරම් තියරි හොඳට අවබෝධයෙන් කරන්න. දැන් ඔයගොල්ලෝ මොකක් හරි කියපු ක්ලාස් එකක් තියෙනවනේ. ඒ ක්ලාස් එකේ තියරි ටික අපව හොඳට බලා ගන්න ඕනේ. බලලා සහ ගණන් හදන්න ඕනේ සිලෙක්ට් කරගත්ත ගණන්. හරිද? මම ඔයගොල්ලෝ කරන එකම මෝඩයක් කියන්නම් මම. ගණන් 3-4 සැරේ එකම ගණන හදන එක. එකම ගණන 3-4 සැරේ හදන්න එපා. ඒක කිසිම වැඩක් නැති වැඩක්. රයිට්? එකම ගණන 3-4 සැරේ හදන්න එපා. ඔයගොල්ලෝ කරන්න ඕනේ මේක. ඒ කියන්නේ ඒකේ තේරුම වෙන්නේ එකම ගාන 3-4 සෙන්නා කියන්නේ ඔයගොල්ලෝ පළවෙනි පාර ගාන හදන්නේ දැනුමේ. දෙවෙනි පාර හදන්නේ මතකේ. ඈ ඒක තමයි ප්‍රධානම දේ. ඔයගොල්ලෝ කියන්නේ පළවෙනි පාර ගානක් හදනවා කියන්නේ ඒ වාගේ දැනුමෙන් හදන්නේ දෙවෙනි පාර හදනවා කියන්නේ මතකේ. එහෙම මැච් කරලා වැඩක් නැහැ. මැච් කරනවා නම් ඔයගොල්ලන්ට ඇනලිටිකල් ස්කිල් එක හොඳටම තියෙන්න ඕනේ රයිට්. එතකොට ඔයගොල්ලෝ කරන්න ඕනේ පාස් පේපර් පොත අරගෙන අවුරුදු 10 හරි අවුරුදු 20 හරි ආපහු ටික අවුරුදු 10ක් හරි 20ක් හරි තියෙන පාස් පේපර් ගණන් හොඳ රිෆර් කරන්න ඕනේ. දැන් මම අද ගණිත අභිනව මූලධර්මයේ කරේ. මම පාස් පේපර් ගොඩක් ගණන් හැදුවේ නැහැ. කීක ගණන් කිහිපයක් තමයි හැදුවේ. ඕගොල්ලෝ කරන්න ඕනේ 2020 දැන් 4 ඉඳන් 2000 වෙනකන් හරි අරගෙන පාස් පේපර්ස් ටික හොඳට රිෆර් කරන්න. රිෆර් කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඕනේ රයිට්. හරි මේ ගණන් ටික නම් ඔක්කොම නේ එක වගේ තියෙන්නේ. මේ අවුරුදු දෙකේ නම් ගණන් නේ එකම වගේ. කින්ද අර ඔක්කොම හදන්න ඕනේ නැහැ ගණන්. ඔයගොල්ලෝ සිලෙක්ට් කරගත්ත. ඔයගොල්ලන්ට පුළුවන් වෙනුනේ රයිට් මේක මේ ගාන නම් මොකක් හරි හොඳ හිතන්න දැනක් තියෙනවා රයිට්. මේ ගානේ මේ ගණන් ටිකක් හොඳයි වගේ. මේ ගානේ අලුත් තියරි එකක් ඇප්ලයි කරන්න තියෙන්නේ. එහෙම ගණන් හැම එකම හොඳට ඇනලයිස් කරලා ඒ වගේ Taman තෝරගත්ත ගණන් ටිකක් විතරක් හදන්න. රයිට්. එහෙම හදන සහ තව අලුත් ගණන් හොයාගෙන හදන්න. හරිද? සහ මේ තව මේන්ම දේ මේ වෙනකොට ඔයගොල්ලෝ මොකක් හරි පේපර් ක්ලාස් එකකට අනිවාර්යෙන් යන්න වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට කොච්චර ගණන් හදන්න පුළුවන් වුණත් වැඩක් නැහැ. ටයිම් එකට පේපර් එක ලියන්න බැහැ. ඒතකොට සාමාන්‍ය ගණිත අභින්න මූලධර්මයට විනාඩි 3යි ගන්න ඕනේ. ගණනක් හදන්න. විනාඩි 3ේ පටපට ගන්න. ඒතර ඔයගොල්ලන්ට කොච්චර ගණනක් ගත්තාම මොන විදිහට හිතලා කොහොම ගණන හදන්න පුළුවන් වුණත් වැඩක් නැහැ. වෙලාවට හදන්න බැහැ. ඒතර ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද මේ වෙනකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් පේපර් ක්ලාස් එකකට එහෙම ගිහිල්ලා තියෙන්න ඕනේ. පේපර්ස් එහෙම ලියන්න. නැත්නම් දැන් තාම ගිහිල්ලා නැත්නම් දැන් මොඩල් පේපර්ස් හදන්න එපා. මොකද දැන් වෙලා නැහැනේ. පාස් පේපර්ස් අරගෙන මොකක් හරි අවුරුදු කිහිපයක ටයිම් තියලා ලියන්න. රයිට්. ටයිම් එකක් ළඟ තියාගන්න. ටයිම් එක ගියපු ගමන් දැන් හිතන්න දැන් ඔයගොල්ලෝ උදාහරණයක් අවකලනයේ ගාන හදන්න ගන්නවා. අවකලනයේ ගාන හදන්න යනකොට ටයිම් එක හිතන්නකෝ දැන් අවකලනය ගන්න සාමාන්‍ය ෆුල් අවකලනය ගන්නට පැය භාගයක් වගේ තමයි අපි ටාගට් කරලා තියෙන්නේ. පැය භාගෙට ටයිම් තියලා ලියන්න. ටයිම් එක පැය භාගෙ වෙනවම ගාන හදන එක අතහැරලා ඊළඟ ගානට යන්න. එහෙම තමන් බලන්න ඕනේ ටයිම් එක කරන හරියටම පැය 3 තියලා පේපර් එක ලියලා තමන්ට කොච්චර ස්කෝර් එකක් ගන්න පුළුවන්ද කියලා. රයිට්. ඒක තමයි මේ කාලේ කරන්න ඕන හොඳ දේ. දැන් මෙතන මම කලින් කිව්වා දැන් ඔයගොල්ලන්ගේ මට්ටම SF නම් ඔය දේ අනිවාර්යෙන් කරගන්න වෙනවා. එතකොට ඔයගොල්ලන්ට මම කියනවා ඒ කියන්නේ ඒ විදිහට වැඩ කරොත් නම් අඩුම තරමේ C එකක් හරි B එකකට ලං වෙච්ච මාර්කයක් ගන්න පුළුවන්. අර මට්ටමේ නම් ඉන්නේ. හරිද? දැන් හිතන්න ඔයගොල්ලන්ගේ මට්ටම C හරි B හරි නම් හරි මේ කට්ටියට දැන් මම SF වලට වැඩ කරන්න ඕන විදිය කිව්වා. පාස් පේපර්ස් ගත්තාම පාස් පේපර්ස් වල ගණන් ඔක්කොම හදන්න ඕනේ. තමන් සිලෙක්ට් කරගත්ත
හොඳ ගණන් ටිකක් හදලා සහ තමන් මොකක් හරි තව අලුත් ගණන් ටිකක් කොහෙන් හරි හොයලා අපිට ගොඩක් සෝසස් ගොඩක් තියෙනවා ඕන තරම් ඉන්ටර්නෙට් එකෙන් හරි කොහෙන් හරි හොයලා එහෙම ගණන් ටිකක් හදන්න කවදාවත් එකම ගාන කීප සැරයක් හදන්න එපා. මොකද ඒක ඇත්තටම තේරුම් ගන්න. ඒතර ඕගොල්ලෝ පළවෙනි පාර හදන්නේ මේකෙන් දෙවෙනි පාර කටපාඩමෙන් හදන්නේ. එහෙම කටපාඩමෙන් මැත්ස් කරලා ඉතින් මන් දන්න තරමින් නම් මේ තමයි එලෙවල් වලට හොඳ රිසල්ට් එකක් ගන්න අමාරුයි. කටපාඩමෙන් මැත්ස් කරලා අලුත් ගණන් ටිකක් හොයලා හදන්න. ඒ හදන ගාන හොඳට ඇනලයිස් කරලා හදන්න. රයිට්? ගාන හොඳට කියවලා හදන්න. හරි. දැන් ඒතර තමන්ගේ මට්ටම C හරි B හරි නම් මේකේ තේරුම ඔයාලා සිලබස් එක දන්නා හොඳට. සිලබස් එක ඔයාලට සිලබස් එක ගැන මේ සාමාන්‍යයෙන් අර බ්‍රෝඩ් නොලෙජ් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ සිලබස් එකේ මොනවද තියෙන්නේ මොනවද පාඩම් වල මොනවද තියෙනවා කියලා දන්නවා. මේ කට්ටියගේ තියෙන ප්‍රශ්නේ ගණන් හැදිලා නැති එක. හරිද? B එකක් C එකක් තියෙනවා කියන එකේ තේරුම පාඩම ගැන අවබෝධයක් තියෙනවා. හැබැයි ඕගොල්ලන්ට ගණන් හදලා ඒ කියන්නේ ප්‍රැක්ටිස් එකක් නැති එක තමයි තියෙන්නේ. රයිට්? ඒකට ඉතින් ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ දැන් නොලෙජ් එක තියෙනවානේ. රයිට්? නොලෙජ් එක තියෙනවා. ඒතර මම දැන් ක්ලාස් එකේ මේ ස්පීඩ් ඩිවිෂන් එකේ මම දැන් මේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ මම තියරි පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරනවා ගණන් හදනවා. රයිට්? ඔය ටික තමයි වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ ඒකේ තියෙන ගණන් පුළුවන් තරම් මට කලින් හදන්න try කරන්න. ඒ කියන්නේ වීඩියෝ එක පෝස්ට් කරලා මම දැන් හැම කෙනෙක්ටම කිව්වේ දැන් SF නම් අනිවාර්යෙන් එකපාරම බැරි වෙයි. මොකද කිසිම නොලෙජ් එකක් නැහැ නේ. එතකොට මම හදන එක දිහා බලලා තමයි ඊට පස්සේ ඊළඟ ගණන තනියම හදන්න ප්‍රැක්ටිස් වෙන්නේ. පුළුවන් වෙන්නේ. අරගොල්ලෝ මම හදන්න කලින් ගණන් ටික ගාන හදලා ඒක බලන්න. සහ ඒගොල්ලෝ පේපර් ක්ලාස් එකට අනිවාර්යෙන් යන්න වෙනවා. හැම කෙනෙක්ම වගේ පේපර් ක්ලාස් යන්න ඕනේ. මේකට පේපර්ස් ලියලා තියෙන්න ඕනේ. එතකොට පේපර්ස් ලියන එකේ ප්‍රධානම අරමුණ ගණන් පුළුවන් වෙන එක නෙමෙයි. ටයිමින් හදන එක ළමයාගේ. ටයිම් කරලා පේපර්ස් ලියන එක. රයිට්? ඔය ටික තමයි නම් දැනට තියෙන්නේ. එතකොට අපි ගණිත අභින්න මූලධර්මය පාඩම එතකොට අපි ඔහොම ඉවර කරනවා. හරි. අපි ඊතර ඊළඟට මාපාංක ප්‍රස්තාර වලින් හම්බෙමු.